හැමෝටම සුබ දවසක් වේවා. ඉතින් අද ඔයාලා මේකතු වෙලා ඉන්නේ Epic Learn Education ආයතනයෙන් පවත්වන Meta Expert කෝස් එකේ introduction day එකට තමයි ඔයාලා මේ join වෙලා ඉන්නේ. ඉතින් අද අපි කතා කරනවා Meta ad ගැන සහ Meta ad එකක් ගහනකොට ඔයාලට තියෙන ලොකුම challenges මොනවද? සහ ඒවා කොහොමද අපි හරි විදිහට කරගන්නේ කියන එක ගැන අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් හැමදේම පටන් ගන්න කලින් මං කියන්නම් මම කවුද කියලා. මම චින්තක දිසානායක. මම දැන් software engineer කෙනෙක් විදිහට වැඩ කරන කෙනෙක්. ඉතින් මම තමා මේ ඉන්ස්ටිටියුට් එක සම්බන්ධව ඔයාලට මේ ইনফরমේෂන් ටික ඉස්සෙල්ලාම ෂෙයා කරන්නේ. ඉතින් අපි මේ කෝස් එක ඉස්සරහට අරගෙන යන්නේ හර්ෂණ පීරිස් මාකටිං එක්ස්පර්ට් කෙනෙක්. ඉතින් එයාත් දැන් ජොයින් වෙලා ඉන්නවා. ඉතින් එයා තව ටිකකින් සෙෂන් එක ඉස්සරහට අරගෙන යනවා. ඉතින් මම පොඩ්ඩක් ළමයි මේ අපේ এডুকেෂන් ඉන්ස්ටිටියුට් එක ගැන පොඩ්ඩක් ඔයාලට කියලා ඉන්නම්. ඉතින් අපි Epic Learn Institute of Higher Education ඉතින් මේක අවුරුදු 5කට කලින් ආරම්භ වෙච්ච ආයතනයක්. ඉතින් මේක Epic Learn කියන නමින් නෙවෙයි ළමයි අපි ස්ටාර්ට් කරාවේ අපි පටන් ගත්තේ Evotech කියන නමින්. Evotech Education, Evotech Higher Education කියන නමින් තමයි මේක පටන් ගත්තේ. ඉතින් ලොකු කාලයකට පස්සේ අපි අවුරුදු ගාණක් Evotech කියන නමින් ඇවිල්ලා ඉතින් 2025 දී අපි රීබ්‍රෑන්ඩ් කරවුවා Evotech එක Epic Learn කියන නමට. ඉතින් Evotech කියන බ්‍රෑන්ඩ් එකත් අපි ළඟ අපේ ඉන්ස්ටිටියුට් එක විදිහට අපි ළඟ තියෙනවා. ඒ වගේම තමයි Epic Learn කියන එකෙන් තමයි ඔයාලා දැන් මේ ඉගෙන ගන්න ඇවිල්ලා ඉන්නේ. ඉතින් මම කියන්නම් මේකේ ඇතුලේ ළමයි ගොඩක්ම තියෙන්නේ ටෙක් සම්බන්ධව තියෙන කෝසස් තමයි තියෙන්නේ. ගොඩ ඔක්කොම වගේ ඔන්ලයින් යන්නේ. ඉතින් ටෙක් කියන්නේ ගොඩක් software engineering පැත්ත සහ ඔයාලා අද ඉගෙන ගන්න ඇවිල්ලා ඉන්නේ ඇඩ්වර්ටයිසිං වල මෙටා පැත්ත ගැන කතා කරන්න ඇවිල්ලා ඉන්නේ. හරි. ඉතින් ඒ වගේ සෑහෙන 90% වගේම තියෙන්නේ ටෙක් සම්බන්ධව තියෙන කෝසස්. ඒ වගේම තමයි 10% විතර ප්‍රමාණයක් තමයි අපේ තියෙනවා මොනවද බිස්නස් මැනේජ්මන්ට් ඊළඟට ලෝ වගේ සබ්ජෙක්ට් තියෙනවා. හරි. ඉතින් ඒවත් තියෙනවා. ඉතින් ගොඩක්ම මේකේ software engineering සහ මේ tech සම්බන්ධව ඒවත් ස්ටෑන්ඩ් අපේ කරගෙන යනවා. හරි. ඒ වගේම තමයි ළමයි එපික් ලර්න් එක රජයේ ලියාපදිංචි ආයතනයක් සහ මේකේ ඉන්න සියලුම ලෙක්චරර්ස්ලා හැම කෙනාම එයාලා දැන් ඉන්ඩස්ට්‍රි එකේ වැඩ කරන ගමන් ලෙක්චර්ස් කරන කට්ටිය. හැමෝටම ඩිග්‍රී එකක් තියෙන ඉන්ඩස්ට්‍රි එකේ ඒ රෝල් එකකින් ජොබ් එක කරන කට්ටිය තමයි මේකේ ඉන්නේ. නැතුව කවුරුවත් කෙනෙක් නැහැ මෙතන ෆුල් ටයිම් ලෙක්චරින් කරන. يعني සම්පූර්ණයෙන්ම ලෙක්චරින් විතරක් කරන කෙනෙක් මෙතන නැහැ. හැමෝම ඒ අදාළ කෝස් එකක් අරගෙන යනවා නම් එයා ඒකෙම ඒ ඉන්ඩස්ට්‍රි එකේ වැඩ කරන කෙනෙක් තමයි මෙතන ඉන්නේ. හරි. ඉතින් එයාට උගන්වන්න සම්පූර්ණ හැකියාව තියෙනවා. මොකද එයාලා BSc MSc හරි ඩිග්‍රී තියෙන ඒ කට්ටිය තමයි සම්පූර්ණයෙන්. ඉතින් අද සෙෂන් එක කරන අපේ හර්ෂණ සර්ට මේ ඇඩ්වර්ටයිසින් සම්බන්ධව ඩිග්‍රී එකක් ඒ වගේම තමයි. ඒ කියන්නේ දැන්ට වැඩ කරගෙන යනවා එයා. ආයතන කීපයකම වැඩ කරගෙන යනවා. ඉතින් ඒ ගැන සෑහෙන නොලෙජ් එකක් එක්ක තමයි ඔයාලට මේ වැඩේ අද කියලා දෙන්න ඇවිල්ලා ඉන්නේ. හරි. ඉතින් ඔයාලා අපිව හොයාගන්න නැති ගොඩක් වෙලාවට Facebook එකෙන් නේද? ගොඩක් වෙලාවට මේ post එක දකින්න නැති නැත්නම් YouTube වලින් දකින්න නැති නැත්නම් Instagram පැත්තෙන් නැත්නම් TikTok පැත්තෙන් දකින්න නැති. ඉතින් ඔය කොහොම විදිහට ආවත් ඔයාලා ඇවිල්ලා ඉන්නේ මෙටා ගැන දැනගන්න. ඉතින් අද හැමෝටම තියෙන කොමන් ප්‍රශ්නයක් තමයි ඔයා මේ වෙලාවේ ඇඩ් එකක් රන් කරනවා නම් නැත්නම් ඔයාගේ ස්මෝල් බිස්නස් එකක් ඔයා රන් කරන් යනවා නම් ඔයාට හරියන රීච් එක නැත්තම් ඔයාට ඕන කරන සේල්ස් එකෙන් ගොඩක් වෙලාවට හම්බෙන්නේ නැහැ. ඉතින් ඒක සෑහෙන ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙනවා. ඒකට ප්‍රධානම හේතුව වෙලා තියෙන ළමයි මේ ඔඩියන්ස් එක හරියට සිලෙක්ට් කරගන්න බැරිකම සහ ඒකෙදි මේකෙදි කොහොමද මොකද්ද මේ ඇල්ගොරිතම් වල වෙනස් වීම සහ ඒකට හරියන විදිහට අපිට ඇඩ් එක සෙටප් කරගන්න බැරි වෙන එක තමයි ප්‍රධානම හේතුව. හරි. ඉතින් ගොඩක් වෙලාවට ඔයාලා දන්නවා. ඉතින් මේ ඇඩ් එකක් වගේ දෙයක් කරන්න. ඉතින් ඒකට සම්බන්ධ ඇඩ්වර්ටයිසිං කම්පැනියක් නැත්නම් ඒක ගහලා දෙන්න පුළුවන් කෙනෙක් දාලා. ඒකට අර එකේ රිසල්ට් එකක් නැතුව වුණාම ඔයාලට ලොකු ප්‍රශ්නයක තමයි ඔයාලා දැන් ඉන්නේ. හරි. ඉතින් ඒක සොලියුෂන් එකක් තමයි අද අපි ගෙනල්ලා තියෙන්නේ. ඉතින් මේ කතාව ළමයි මාස දෙකක් කියන්නේත් නැතුව අපි සාමාන්‍ය පැය 20ක කෝස් එකක් විදිහට තමයි අපි එළිය දීලා තියෙන්නේ. මේ පැය 20 ඇතුළතදී ළමයි ඔයාලට සම්පූර්ණයෙන්ම මෙටා වල තියෙන ෆීචර්ස් මොනවද? ඇඩ් එකක් කොහොමද ගහන්නේ? සහ ඔඩියන්ස් එක සිලෙක්ට් කරගන්නේ කොහොමද? ඒක කොහොමද හරියට ඇනලයිස් කරන්නේ? හරි. මොකද ඇඩ් එකක් ගහලා හැම වෙලාවෙම අපි දාලා තියන්නේ හරි. අර ඒ වගේ දේවල් සෑහෙන ප්‍රමාණයක් ඔයාලට ඉගෙන ගන්න පුළුවන්කම තියෙනවා. ඔයාට ඔයාගේම ඇඩ් එක ගහලා ඔයාටම රිසල්ට් එක ගන්න පුළුවන්කම
මෙතනින් හම්බෙනවා ඔයාලා මේකේ හරියට ඉගෙන ගත්තොත්. හරිද? ඉතින් මම ඉන්ස්ටිටියුට් එක පැත්තෙන් තව දෙයක් ළමයි ඔයාලට කියන්නම්. මේ කෝස් එක ෆලෝ කරන ඔයාලා හැමෝටම සර්ටිෆිකේට් එකක් හම්බ වෙනවා. ඒ වගේම තමයි එතෙන් එහාටත් ගිහිල්ලා මේක ලයිව් ක්ලාස් එකක්. මේක වීඩියෝ රෙකෝඩින් දෙන එකක් නෙවෙයි. හරි? වීඩියෝ රෙකෝඩින් එකක් දීලා තියෙන එකක් නෙවෙයි. මොකද ඒක ගොඩක් ෆේල් මේ වගේ සබ්ජෙක්ට් එකකට. මොකද මේකේ මෙටාවල ඇල්ගොරිතම් වෙනස් වෙනවා, අප්ඩේට් වෙනවා. එතකොට අලුත් දේවල් ඉගෙන ගන්න ඕන අනිවාර්යෙන්ම. ඉතින් මේක තමයි ලයිව් යන්නේ. වීඩියෝ රෙකෝඩින් ටික බලන්න පුළුවන්කම තියෙනවා. සහ විශේෂම දේ තමයි ඔයාලා මේ කෝස් එක ඉවර කරාට පස්සේ උනත් ඔයාලට ආෆ්ටර් සර්විස් එකක් මේකේ තියෙනවා. ඒ කියන්නේ ඔයාලා ඉන්න ගෲප් ටික එහෙම ඇක්ටිව් දිගටම තියෙනවා. ඔයාලා මේ ඇඩ් එකක් ගහගෙන යනකොට හරි අලුත් අප්ඩේට් ටික එක ෂෙයා වෙනවා. හරි තියෙන ප්‍රශ්න ටික අහන්න පුළුවන්. ඒ වගේ ආෆ්ටර් සර්විස් එකක් මේක ඇතුලේ අනිවාර්යයෙන්ම තියෙනවා. ඒක සාමාන්‍ය මේ මෙටා කෝස් එකට ළමයි වැඩිපුරම අපි දෙනවා. මොකද හේතුව මේ මෙටා කියන සබ්ජෙක්ට් එක සාමාන්‍යයෙන් අපි මේ අද කතා කරන එක තෙමේ තව මාස 6කින් විතර ඉස්සරහට තියෙන්නේ. එතකොට මේක ඔයා මුලදී ඉගෙන ගත්තට පස්සේ අපි දිගට මේක සපෝට් එක දෙනකොට ඔයාට ඒක දිගටම අල්ලගෙන යන්න පුළුවන්කම හම්බෙනවා. හරිද? ඒක ගොඩක් වැදගත් දෙයක් තමයි. මොකද මම දැකලා තියෙනවා මේ කියන්නේ මම සාමාන්‍යයෙන් සෝෂල් මීඩියා වල එහාට මෙහාට යනකොට දැකලා තියෙනවා ළමයි ගොඩක් තැන්වල උගන්වන ඒ වගේ එකක් වීඩියෝ රෙකෝඩින් දෙන එක සහ ඒක මේ අප්ඩේට් වෙච්ච එකක් නෙවෙයි. ඒක අලුත් ඒවාත් එක්ක යන එකක් නෙවෙයි. හැම වෙලාවෙම ගොඩක් වෙලාවට වීඩියෝ රෙකෝඩින් එකකින් ප්‍රශ්නයක්වත් අහන්න බැරි තත්ත්වයක් නේ තියෙන්නේ. නේද? ඒවාට එහෙම නැහැ නේද? ඔයා ඇඩ් එක සෙටප් කරනකට උනා සපෝට් එකක් ගන්න පුළුවන්කම තියෙනවා මේක ඇතුළේදී. හරිද? විශේෂම දේ තමයි අපි සාමාන්‍යයෙන් ඇඩ් එකක් ගහනකොට සර් ඒ ටික ඔක්කොම එක්ස්ප්ලেইন කරයි. සාමාන්‍යයෙන් අපි බලන්න ඕන දේවල්, අපි ඇනලයිස් කරන්න ඕන දේවල් වගේ බිස්නස් එක අනුව, හරි අපි ගහන ඔඩියන්ස් එක අනුව ඒවා වෙනස් කර කර හරි වැඩේ කොහොමද යන්නේ කියන එක ගැන පිළිවෙලට ඔයාලට ඉගෙන ගන්න පුළුවන්කම හම්බ වෙනවා. ඉතින් ළමයි මේ කෝස් එක සම්පූර්ණයෙන්ම Zoom හරහා යන්නේ. මේක පටන් ගන්න දවසත් මම ඔයාලට කියලා ඉන්නම් සෙෂන් එක ස්ටාර්ට් කරන්න කලින්ම තමයි මේක ෂෙඩියුල් කරලා තියෙන්නේ අපි සිකුරාදා දවසක. ඒ කියන්නේ ඊළඟ සිකුරාදා 26 වෙනි සිකුරාදා රෑ 7:00ට තමයි ළමයි අපි ක්ලාස් එක ස්ටාර්ට් කරන්නේ. හරි ඉතින් රෙජිස්ට්‍රේෂන් ඉන්ෆර්මේෂන් හැම දෙයක්ම ඔයාලගේ දැනට තියෙන කමියුනිටිස් වලට අද ෂෙයා කරනවා. ඒකෙන් ඔයාලට සතියක් ඇතුළත රෙජිස්ට්‍රේෂන් ටික කම්ප්ලීට් කරගන්න පුළුවන් වගේම මේක 26 වෙනිදා ඉඳන්ම කෙලිම ඉගෙන ගන්න තැනින් පටන් ගන්න පුළුවන් සම්පූර්ණයෙන්ම ඔයාලට අවශ්‍ය දේවල් ටික සර් කියයි. ඒකත් එක්ක වැඩේ ස්ටාර්ට් කරගන්න පුළුවන්කම තියෙනවා. හරි. ඉතින් ඕක තමයි ළමයි අපේ ඉන්ස්ටිටියුට් එක ගැන සහ කෝස් එකේ බෑග්ග්‍රවුන්ඩ් එක තියෙන්නේ. සර්ටිෆිකේට් එකක් ගැන මම ඔයාලට කියන්නම් ළමයි. සාමාන්‍ය සර්ටිෆිකේට් එකක් කියන එක අපේ ඉන්ස්ටිටියුට් එක පැත්තෙන් කොහොමත් ඉෂුව කරන එකක්. ඉතින් මේකෙදි මේ වගේ සාම්පල් එකක් තමයි ඔයාලට සර්ටිෆිකේට් එකක් හම්බෙන්නේ ළමයි. ඒකෙදි ඔයා මේක කම්ප්ලීට් කරා කියන එක තමයි මේකෙදි සර්ටිෆිකේට් එකේ දෙන්නේ. හැබැයි ඔයාලා මතක තියාගන්න ඕන දේ තමයි මේ සර්ටිෆිකේට් එකක් කියන එක වැලිඩ් වෙන්නේ ඔයා මේක දිගට අල්ලගෙන හිටියොත්. හරිද? සාමාන්‍ය මේ සර්ටිෆිකේට් එකක් දීලා ඔයා තව අවුරුදු දෙකකින් නම් මේ මෙටා සම්බන්ධ මොන හරි දෙයක් කරන්න යන්නේ. ඒකට ඒ සර්ටිෆිකේට් එකෙන් ඇති වැඩක් නැහැ. ඒක පැහැදිලිව කියන්න ඕනේ මේ වගේ සබ්ජෙක්ට් එකකදී. නැතුව මේ සාම්පල් එකේ තියෙන වගේ වෙබ් ඩෙවලොප්මන්ට් වගේ එකක් නෑ. ඒක ස්කිල් එකක්. ඒක වෙබ් ඩෙවලොප්මන්ට් ඉගෙන ගන්න එක. ඒක වගේ ඇඟේ තියෙන එකක්. හැබැයි මෙටාවල එහෙම නෙවෙයි. මෙටාවල ඔයාලා දැන් අද ඉගෙන ගත්තොත් එහෙම අලුත් දෙයක්. ඒක දිගට කන්ටිනියු කරන්න ඕනේ. අප්ඩේට් එක වෙනස් වෙන්න ඕනේ ඔයා ඉගෙන ගත්ත දේ. හරි? එතකොට සර්ටිෆිකේට් එකකුත් ළමයි ඉෂුව කරනවා. සහ ඒ සර්ටිෆිකේට් එක ළමයි ඔයාලට වෙරිෆයි කරගන්න පුළුවන් Epic Learn සිස්ටම් එක හරහා. ඒක එහෙම තමයි තියෙන්නේ. හරි. ඉතින් මම හිතනවා සර්ටිෆිකේට් එකකට වඩා මෙතෙන්දි වැදගත් වෙන්නේ දැනුම කියන එක. මේ සබ්ජෙක්ට් එකේදී මේක අමතරව තියෙන එකක්. ඉතින් මේ ඔයා ස්ටුඩන්ට් කෙනෙක් විදිහට ඔයා රෙජිස්ටර් වෙන තැන ඉඳන් ඔයා කෝස් එකට එන්රෝල් වෙන තැන ඉඳන් හරි ඊට පස්සේ WhatsApp groups එකට ඇඩ් වෙන ඒවා හැම දෙයක්ම Epic Learn team එක හරහා ඔයාලට කරලා දෙනවා. ඒව ගැන කිසිම ප්‍රශ්නයක් තියාගන්න එපා. හරි. ඉතින් මම හර්ෂණ සර්ට සෙෂන් එක දෙන්න කලින් පොඩි වෙලාවක් අරගෙන මම ඉතින් බලන්න Epic Learn Institute එකට ගිහිල්ලා ඒකට රිෆර් කරන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම තමයි මේ හැම කෝස් එකක්ම මේ හැම සෙෂන් එකක්ම වීඩියෝ රෙකෝඩින් එකක් විදිහට දෙනවා කියලා කිව්වම ඒක ලයිෆ් ටයිම් ඇක්සස් තියෙන එකක්. ඒක YouTube හරහා බලන්න ඔයාලට පුළුවන්කම තියෙනවා. හරි. හරි. ඉතින් අපි තව වෙලාව ගන්න නැතුව එහෙනම් අපේ සෙෂන් එකට යන් අද කතාවට අපේ. ඉතින් මම අපේ සීනියර් ලෙක්චරර් අපේ හර්ෂණ පීරිස්ට මම ආරාධනා කරනවා. මෙතින් එයාට අපේ මෙටා එක්ස්පර්ට් කෝස් එකේ ඉන්ට්‍රොඩක්ෂන් සෙෂන් එක ඉස්සරහට අරගෙන යන්න කියලා. හර්ෂණ සර්. හරි. thank you චිතමාලේ. හරි. හැමෝටම එනං ආයුබෝවන්. සාදරයෙන් පිළිගන්නවා මෙටා ඇඩ් කෝස් එකේ ඉන්ට්‍රොඩක්ෂන් ඩේ එකට. හරි අපි මෙහෙම පටන් ගමුකෝ. මම හිතනවා ඔය කට්ටිය හැමෝම මෙතනට ඇවිල්ලා ඉන්නේ
මුලින්ම අපේ ඇඩ් එක දැකලා ඒ කියන්නේ එක පැත්තකින් අපි ගහපු ඇඩ් එකේ රීච් එක හරි තැනකට ඇවිල්ලා තියෙනවා කියන එක. ඊට අමතරව ඕ කට්ටියට තියෙන ලොකුම චැලෙන්ජස් ටික. ඒ කියන්නේ මම හිතනවා ඕ කට්ටිය මේ වෙනකොට අඩුම ගානේ දැනට ඉන්න කට්ටියකින් 80%ක්වත් ඇඩ් රන් කරලා ඇති. ඊට අමතරව බිස්නස් එකක් ඇති. ටෙස්ට් කරලා ඇති ඇඩ් එක කොහොමද කරන්න කියලා එක එක try කරලා ඇති. ඊට අමතරව සමහරක් කට්ටියට කලින් ඇඩ් රන් කරලා දැන් අලුතෙන් රන් කරන ඇඩ් වල performance මදි ප්‍රශ්න ඇති. ඔය වගේ ප්‍රශ්න ගොඩක් තියෙනවා. ඉතින් ඒවටත් එක්ක සොලියුෂන් එක තමයි අපි මේ කෝස් එක පටන් ගන්න හිතුවේ. මොකද අපෙන් කට්ටිය ගොඩක් ඉල්ලපු දෙයක් තමයි මේ අපි අලුත් කෝස් එකක් විදිහට ඉන්ට්‍රොඩියුස් කරලා දෙන්නේ. මොකද ගොඩක් තැන්වල තියෙනවා කෝසස්. ඒකේ දෙපැත්තක් තියෙනවා. එකක් තියෙනවා ගොඩක් වෙලාවට මෙටා ඇඩ් නැත්නම් ඩිජිටල් මාකටිං කියන පැත්තේ ඇතුලේ තියෙන පොඩි සෙක්ෂන් එකක් විදිහට තමයි ගොඩක් වෙලාවට මෙටා ඇඩ්ස් ටික යන්නේ. එතකොට නමුත් අපේට ආපු රික්වයර්මන්ට් වලින් ගොඩක්ම ආවේ එච්චර ඩීප් නෙමෙයි. කියන්නේ සරලව අපිට අයිඩෙන්ටිෆයි නැත්නම් තේරුම් ගන්න පුළුවන් විදිහට මේ කෝස් එකක් මෙටා ඇඩ් හරියට රන් කරන්නේ කොහොමද? මේ වගේ තියෙන ප්‍රශ්න මොනවාද? මොන මොන වගේද ටෙක්නික් යූස් කරන්න පුළුවන් දේවල් සරලව අර ඕනවට වඩා ගැඹුරට ස්ටඩි කරනවට වඩා ඒක හරියට සරලව කරන්නේ කොහොමද කියන එක කෝස් එකක් තුළින් දෙන්න පුළුවන් නම් ඒක ගොඩක් කට්ටියට වටිනවා කියන එක අපිට මේ මොකද අපේ එපික් ලර්න් එක කරා තව කෝසස් ගොඩක් යන හින්දා ඒ ස්ටුඩන්ට්ලගෙන් ආපු ෆීඩ්බැක් ඒ විදිහට තමයි අපි මේ කෝස් එක පටන් ගන්නෙ. එතකොට අපේ මේන් ටාගට් එක වෙන්නේ මෙටා ඇඩ්ස් කියන එක. එතකොට මෙටා ඇඩ්ස් කිව්වම platform කීපයක් තියෙනවා. අපි ඒවත් තව චුට්ටක් ඉස්සරහට කතා කරමු. මෙටා ඇඩ් එකක් සරලව හරියට ගහගන්නේ කොහොමද කියන එක. හරි. එතකොට මෙතෙන්දී වැදගත් වෙන්නේ නැහැ ඔයා මොන ස්ටඩි ලෙවල් එකකද ඉන්නේ මොන වගේ නොලෙජ් එකක්ද තියෙන්නේ කියන එකට වඩා අපි ඕ කට්ටියව අයිඩෙන්ටිෆයි කරන්නේ සාමාන්‍ය දැනුමක් තියෙන නැත්නම් බිස්නස් එකක් පටන් ගන්න බලාගෙන ඉන්න නැත්නම් දැනට බිස්නස් එකක් තියෙන කෙනෙක්ට සරලව හරි විදිහට performance හා reach එක නැත්තම් තමන්ගේ අභිප්‍රාය ඒ කියන්නේ අපි හිතමුකෝ sales කියලා sales එකේ යන විදිහට ad එකක් run කරගන්නේ කොහොමද ඒවට use කරන දේවල් මොනවාද ඊට පස්සේ ad එකේ performance බලන්නේ කොහොමද ඒ පළවෙනි ad එකෙන් ගත්ත experience එක දෙවෙනි ad එක ගහන්නේ කොහොමද ඒ වගේ ගොඩක් දේවල් සරලව මේ course එක තුලින් දෙන්න තමයි අපේ මේන් ටාගට් එක. හරි මොකද සමහරක් වෙලාවට ගොඩාක් මේක ඩීප් දේවල් තියෙනවා අර අපි හිතමුකෝ ඩිග්‍රී ලෙවල් කියලා. අපි ඒ පැත්තට යන්නේ නැතුව සරල බිස්නස් ඕන කෙනෙක්ට තමන්ගේ බිස්නස් එක දියුණු කරගන්න නැත්නම් තමන්ගේ මොකක් හරි දෙයක් හරියට පේජ් එක ප්‍රොමෝට් කරගන්න නැත්නම් සර්විස් එක ප්‍රොමෝට් කරගන්න හරියට ඒ දේවල් කරන්න කියන දේ සරලව ඕ කට්ටියට කියලා දෙන අභිප්‍රායන් තමයි මේක පටන් ගන්න. හරි. මට එතකොට අර අපේ චින්තක මල්ලිකයෝ වගේ පොඩ්ඩක් මට ඕ කට්ටිය කියන්න දැන් මෙතනට ඇවිත් ඉන්නේ මෙටා ඉන්ට්‍රස්ටින් දනේ හරි. එතකොට ඕ කට්ටිය මොකද්ද බලාපොරොත්තු වෙන්නේ සාමාන්‍යයෙන් මෙටා ඇඩ් කෝස් එකකින් කියන එක කියන්න. මොකද මේක අපේ පළවෙනි බැච් එක. එතකොට අපිට ඕ කට්ටියගේ ෆීඩ්බැක් ගොඩක්ම වටිනවා. අපිට එතකොට ඒවත් එකතු කරගෙන අපේ ෂෙඩියුල් එක නැත්තම් අපේ සිලබස් එක හදාගෙන ඒ දේවලුත් ඕ කට්ටියට දෙන්න පුළුවන් ඉඳන්. හරි. ඒ වගේම අපි පොඩි පූල් එකක් තිබ්බා මට මතක හැටියට මේ WhatsApp community එකේ අපි ඒක බැක් කරා මොකද හේතුව අපිට පොඩි ප්‍රශ්නයක් ආවා අපේ කට්ටියගේ නම්බර්ස් පොඩ්ඩක් පිටට යන ගතියක් ඒ හින්දා අපි ඒක ඩ්‍රොප් කරා. නමුත් මට මෙතෙන්දී ඔය කට්ටිය කියන්න දැනට බිස්නස් එකක් ඔය කට්ටියට තියෙනවද? එහෙම නැත්නම් දැනට ඇඩ්ස් රන් කරලා තියෙනවද? ඒ වගේ දේවල් අපි පොඩ්ඩක් කතා කරන ගමන් මේ සෙෂන් එක ගෙනියමු. මොකද මම්ම කතා කරනවට වඩා අපි මේක ඉන්ටරැක්ටිව් විදියට ඔය කට්ටියත් එක්ක මොකද්ද සාකච්ඡාවක් විදියට ගෙන යද්දී ඔය කට්ටියගේ තියෙන ප්‍රශ්න නිරාකරණය කරන්න පුළුවන්. අපේ සෙෂන් එකත් එතකොට ඉන්ටරැක්ටිව් විදියට කරගෙන යන්න පුළුවන්. හරි. රයිට්. කට්ටියගේ ප්‍රශ්න chat එකට දාලා තියන්න මම සෙෂන් එකේ යන අතරේ ප්‍රශ්න වලටත් උත්තර දීගෙන යන්නම්. හරි. හරි දැන් පටන් ගන්න බලන්න ඔය කට්ටියගේ මොනවාද මැසේජ් එකක් දාන්න පුළුවන්. එහෙම නැත්නම් අන්මියුට් කරලා කතා කරන්න පුළුවන්. අපේ සෙෂන් වලදීත් ඒ කියන්නේ ක්ලාස් එකේදීත් එහෙමයි. මේක අර කියනා වගේ රෙකෝඩින් එකක් විදිහට නෙමෙයි අපි ස්පෙෂලි මේක ඔන්ලයින් ක්ලාස් එකක් විදිහට තියන හේතුව තමයි
අපේ ස්ටුඩන්ට්ලත් එක්ක කතා කරන්න හා ඒ කට්ටියගේ ප්‍රශ්න ගැටලු ඒ කට්ටියට තියෙන මොනවාද චැලෙන්ජස් එක්ක කතා කරගෙන ඒවත් එක්ක යන හින්දා. හරි. රයිට්. හරි. අපි එහෙනම් යමු අපේ පොඩි ප්‍රසන්ටේෂන් එකක් තියෙනවා මම හදාගත්ත. අපි ඒකත් එක්කම ඉස්සරහට යමු. ඒ අතරේ ඔය කට්ටියට තියෙන ප්‍රශ්න කතා කරගෙන යමු. හරි. රයිට්. කට්ටිය මට පොඩ්ඩක් කියන්න ස්ක්‍රීන් එක පේනවද කියලා? රයිට්. ආශන් සර් ඔව්. සර් කැම්ප් එකේ පොඩි මේකක් තියෙනවා ඒක අපි පොඩ්ඩක් මේක කරලා කරන්නේ මොකක් හරි මම හිතන්නේ ඩ්‍රොප් වෙයි මම හිතන්නේ වුණොත් එහෙම. මට පොඩ්ඩක් ආයෙ චින්තනයක් මාළේ කියන්න මට අහුන්නේ පොඩ්ඩක්. කැම් එක චුට්ටක් ආය ඔෆ් කරන්න රයිට්. අපි කරන්න හරි කැම් මම එක ඔව් දැනට කැම් එක ඕනේ නැහැ නේ. අපි කැම් එක එහෙම වුණොත් මේව කරමුනේ. හරි. ළමයි ඔයාලා හැමෝම පොඩි මැසේජ් එකක් දාන්න මේ දැන් ඔයාලා මේ මෙටා ඇඩ් සම්බන්ධව ඉගෙන ගන්න අය පොඩි මැසේජ් එකක් දාන්න මොකද ඒක සර්ට් එකක් ගොඩක් වැදගත් වෙනවා ඔයාලගේ බිස්නස් එක නැත්තම් ඔයාලගේ කතාවත් එක්ක මේ වැඩේ අරගෙන යන්න පුළුවන් එතකොට තමන් කැමති නම් තමන්ගේ මේ Facebook page එකක් හරි තියෙනවා නම් share කරන්න ඒක ප්‍රශ්නයක් නැහැ. තමන්ට ප්‍රශ්නයක් නැත්නම් business එකේ details දාන්න අපි ඒවත් එක්ක example ගමු. මොකද ඉස්සරහට පොඩ්ඩක් example එක අපි යන්න බලාපොරොත්තු වෙන්නේ. එතකොට ඒකම ඔකටික් business එකම අපිට example එකක් අරගෙන කතා කරන්නත් පුළුවන්. හරි. ඒ හින්දා chat එකේ දාන්න මොනවාද ඔකටිගේ අභිප්‍රාය හා right හරි අරුණනේ online classes හරි අපේම subject එකේ කෙනෙක්. ඒ වගේ අනිත් කට්ටියත් දාන්න. හරි. එතකොට අපි අද කතා කරන්න යන්නේ මෙටා එක. හරි. කට්ටිය දන්නවද? දන්නවා ඇති. මෙටා කියන්නේ මොකද්ද? මැසේජ් කරන්න පුළුවන්. හරි සංජීව චෙස් කෝච් කෙනෙක්. hotel reservation good. හරි. එතකොට මෙටා කියන්නේ හැමෝම දන්නවනේ මුලින්ම Facebook තිබිලා. හරි. දැන් කාලයකට කලින් ඒක මෙටා විදිහට කන්වර්ට් වුණා. මෙටා විදිහට කන්වර්ට් වෙන්න ප්‍රධාන හේතුව ඒ කට්ටිය හරි CPA marketing good. හේතුව තමයි Facebook එක ඕවර්ටේක් කරා ඊට පස්සේ මොනවද ඒ කට්ටියගේ තියෙන අනිත් platforms කට්ටිය නිකන් කියන්න බලන්න. දැන් අපි හැමෝම දන්නේ Facebook කියන එක. ඊට අමතරව ඒ කට්ටියගේ මෙටා වලට තියෙන අනිත් platform ටික මොනවද? හරි අභිත් video editor good. good. හරි. හරි. එතකොට මෙටා ඇඩ් වලට දැන් ඉන්ක්ලූඩ් වෙනවා Facebook, Instagram, WhatsApp ඊට අමතරව දැන් අලුතෙන්ම ආපු මොකක්ද අලුතෙන්ම ඇඩ් උනේ එක Twitter වලට කම්පිටිටිව් එකට විදියට ආවේ thread හරියට හරි. ඉතින් ඔන්න ඔය platform ටික එකතු වෙලා හැදිච්ච group එකක් නැත්තම් right සකිත pet food good කම්බිනේෂන් එකක් හැටියට තමයි meta ad කියන එක run වෙන්නේ. එතකොට අපි කලින් Facebook වල විතරක් ad එකක් run කරනවට වඩා මේකෙදි අපිට තියෙන ලොකුම benefit එක තමයි අර platform වල ඔක්කොටම අපිට ඇඩ්වර්ටයිස් කරන්න හැකියාව තියෙනවා. හැබැයි එතෙන්දී ඔය කට්ටියගේ setup එක හරියට තියාගන්න ඕනේ. ඒ කියන්නේ page එක link වෙලා තියෙන්න ඕනේ අනිත් platform එක. අපි ඒවා course එකේදී කතා කරනවා කොහොමද page එකක් හරියට develop කරගන්නේ. ඒකට Instagram එක link කරගන්නේ කොහොමද? ඒ වගේ දේවල්. හරි. එතකොට ඒ ටික ඔක්කොම තමන්ගේ business profile එක හරියට හදාගන්න එක වඩාත්ම වැදගත් දෙයක් තමයි මේ meta ad වලදී. හරි. එතකොට අපි එතෙන්ට එන්න කලින් පොඩ්ඩක් මං ගැන කියලා ඉන්නම්. මං ගොඩාක් වෙලා ගන්න. එතකොට මම රුවන් හර්ෂණ. දැනට Chief Marketing Officer හැටියට Metaphor Agency එකේ ඉන්නවා. ඒක my own business එකක් founder විදියට. ඊට අමතරව creative designer කෙනෙක් විදියට ඉන්නවා. ඊට අමතරව international company 6ක විතර වගේ marketing consultation කරනවා.
මම ලංකාවට වඩා ගොඩක් අවුරුදු 15ක් විතර වගේ පිටරට හිටියේ. රටවල් කීපයක ඉඳලා තියෙනවා. මිඩ්ල් ඊස්ට්, ඊට අමතරව යුරෝප් හා දැනට ලංකාවට ආයෙ ඇවිල්ලා ඉන්නා. ඉතින් මගේ ඩීටේල්ස් බලා ගන්න පුළුවන් කට්ටියට harshana.pro කියන මගේ වෙබ්සයිට් එක, එහෙම නැත්නම් LinkedIn එකේ harshana piris It's කියලා 8 o'clock. සර්ච් කරොත් ඒකත් කට්ටියට බලා ගන්න පුළුවන්. මම පොඩ්ඩක් ඕන පෙන්නන්නම්. හරි. මේ ඉන්නේ මම. එතකොට මගේ සුදුසුකම් හා ඒ දේවල් ඔය කට්ටියට අවශ්‍ය නම් බලා ගන්න පුළුවන්. ඊට අමතරව LinkedIn profile එකේ මගේ මේ විදිහට තියෙන්නේ. ඒකෙත් මගේ details, අධ්‍යාපන සුදුසුකම්, වැඩ කරපු තැන් ඔක්කොම කට්ටියට බලා ගන්න පුළුවන්. මම එතකොට විශේෂයෙන් මාකටිං ඇන්ඩ් ග්‍රැෆික් සයිඩ් එකේ තමා එක්ස්පර්ටයිස් වෙලා තියෙන්නේ. කට්ටිය දන්න ඇති අපේ ග්‍රැෆික් ඩිසයින් කෝස් එකකුත් යනවා. ඊට අමතරව මාකටිං පැත්තෙත් ඉන්නවා. හරි. ඔය දේවල් තමයි මම ගැන කියන්න තියෙන්නේ. වැඩි විස්තර හොන්නම් කට්ටියට බලා ගන්න පුළුවන්. මං කිව්වා අර ඒකේ. එතකොට එපික් ලර්න් ගැන මං ආයෙ කියන්න යන්නේ නැහැ. මොකද අපේ චින්තක මල්ලි ඉන්ට්‍රොඩියුස් කරලා දුන්නා. එතකොට දැනට මෙතන අපේ කවුරු හරි ඉන්නවද එපික් ලර්න් එකේ වෙන කෝස් කරලා තියෙන කට්ටිය? කවුරු හරි ඉන්නවද? හරි. ඉන්නවනම් පොඩ්ඩක් මැසේජ් එකක් දාන්න බලන්න. හරි. එතකොට එපික් ලර්න් කියන්නේ ඔන්ලයින් ක්ලාසස් වල ලීඩින් එකක්. අපි කලින් කිව්වා වගේ කලින් හිටියේ එපික් ලර්න්. නමුත් දැන් අපි ගවර්න්මන්ට් රෙජිස්ටර්ඩ් කම්පැනි එකක් හැටියට එපික් ලර්න් විදිහට තමයි ඉස්සරහට ඔපරේට් වෙන්නේ. හරි. ඒ දේවල් තමයි එපික් ලර්න් ගැන කියන්න තියෙන්නේ. හරි. අපි සබ්ජෙක්ට් එකට යමුකෝ. එතකොට මේ කෝස් එක ගැන කිව්වොත් මේ කෝස් එකක්, ඒ කියන්නේ මෙටා ඇඩ්ස් ගැන කෝස් එකක් කරන්න ඕන ඇයි කියන දේ ඇත්තටම අපි කියනට වඩා ඒක ඕ කට්ටිය තමා කියන්න ඕනේ. මොකද ඕ කට්ටිය තමා මෙතනට ඇවිල්ලා තියෙන්නේ මේ මෙටා ඇඩ් වල අවශ්‍යතාවය අනුව. එතකොට එක් එක්කෙනාගේ අවශ්‍යතාවය වෙනස් වෙන්න පුළුවන්. නමුත් ඕවරෝල් අපි ගත්තාම දැන් යන ට්‍රෙන්ඩ් එකත් එක්ක, මාකටිං ට්‍රෙන්ඩ් එකත් එක්ක කස්ටමර්ට රීච් කරන්න පුළුවන්. ඒ කියන්නේ අපේ ප්‍රොඩක්ට් එක හෝ සර්විස් එක කස්ටමර්ට රීච් කරන්න පුළුවන් ලාභදායම හා ඉෆෙක්ටිව්ම මෙතඩ් එක තමයි මේ ඔන්ලයින් මාකටිං කියන එක. එතකොට ඔන්ලයින් මාකටිං කිව්වහම ලොකු රේන්ජ් එකක් තියෙනවා. නමුත් ඒකේ සරලවම අපිට හැමෝටම කරන්න පුළුවන් හා අපිට හැමෝටම ලේසියෙන් ඉගෙන ගන්න පුළුවන් එකක් තමයි මේ මෙටා ඇඩ්ස් කියන්නේ. හරි. මීට අමතරව මට පොඩ්ඩක් කට්ටිය කියන්න මෙටා ඇඩ්ස් වලට අමතරව නැත්නම් ඩිජිටල් ඇඩ්වර්ටයිස්මන්ට් කියන ප්ලැට්ෆෝම් එකේ ඔය කට්ටිය දන්න අනිත් ඇඩ්වර්ටයිස්මන්ට් ප්ලැට්ෆෝම් මොනවද කියන එක දන්නවනම් හරි chat එකේ දාන්න පොඩ්ඩක්. එතකොට ගොඩක් වෙලාට අර සාම්ප්‍රදායික වෙළඳ දැන්වීම් කියන එකෙන් බැහැර වෙලා ඩිජිටලයිස් වෙන පැත්තට දැන් ලෝකයේ හැම දෙයක්ම ඩිජිටලයිස් වෙනවා. ඒ කියන්නේ මොබයිල් ෆෝන් එක හෝ ලැප්ටොප් එක, මොබයිල් ෆෝන් එකෙන් කට්ටිය ඕන තරම් දේවල් හොයනවා, ඇඩ් රීච් වෙනවා, ඒ වගේ දේවල් හින්දා ඩිජිටල් ප්ලැට්ෆෝම් එක තමයි දැනට අපේ ප්‍රොඩක්ට් එකක් හෝ සර්විස් එකක් අපේ යූසර්ට නැත්නම් කස්ටමර්ට රීච් කරන්න පුළුවන් ලේසිම හා ලාභදායම ක්‍රමය. හැබැයි ලාභදායම වුණාට ඒක හරියට කරේ නැත්නම් නිකන් waste of money වෙන්න පුළුවන්. හරි. එතකොට අපි කියන්නේ ගොඩක් වෙලාවට අපි ඕකට අපි හිතමුකෝ ඩිජිටල් ඇඩ් එකක් ගහන්න රුපියල් 1000ක් දැම්මත් ඒක හරියට යුටිලයිස් වුනේ නැත්නම් ඒ 1000 නිකන් අර වතුර ගියා වගේ වැඩක් තමයි වෙන්නේ. ඒ හින්දා තමයි මේ වගේ කෝස් එකක වටිනාකම තියෙන්නේ ඒ දේවල් හරියට කරන්නේ කොහොමද කියන එක. ගොඩක් කට්ටිය try කරන ඇති YouTube වීඩියෝ බලලා එක එක කට්ටිය දාන්න. නමුත් අපිට ආපු feedback එක තමයි ඒ වගේ use කරන ටෙක්නික් නැත්තම් කියලා දෙන දේවල් පොඩ්ඩක් ඇඩ්වාන්ස් වැඩි නැත්තම් තේරෙන්නේ නැහැ කියන එක. අපි යන්නේ ඒ දේවල් use කරලා තමයි සරලව හැමෝටම කරන්න පුළුවන් විදිහට මේ කෝස් එක කරන්න හිතාගෙන ඉන්නේ. එතකොට අපේ පාඨමාලාවේ ප්‍රධාන ටාගට් එක වෙන්නේ එතකොට අර
නිකන් වීඩියෝ එකක් බලලම try කරනවට වඩා ප්‍රායෝගිකව interactively ඕ කට්ටියත් එක්කම මේක experience එකක් අරගෙන මේ meta ads ගැන expert level එකට ඕ කට්ටියව ගෙනියන එක තමයි අපේ main object එක වෙලා තියෙන්නේ. එතකොට මේක කවුරු වෙනුවෙන්ද කියලා කිව්වොත් එහෙම ඕනම කෙනෙක් වෙනුවෙන්. හරි. එතකොට as a example තමන්ගේ ව්‍යාපාරයක් කරගෙන යන කෙනෙක්, එහෙම නැත්නම් අලුතෙන් පටන් ගන්න හිතන කෙනෙක්, එහෙම නැත්නම් ඩිජිටල් මාකටිං පැත්තේ ජොබ් එකක් බලාපොරොත්තු වෙන කෙනෙක්, එහෙම නැත්නම් අර අපි කලින් කතා කරා වගේ දැනට ඇඩ් රන් කරලා හරියට ඒකේ රිසල්ට් එක හම්බුන නැති කෙනෙක් වගේ කට්ටියව ටාගට් වෙන්නේ. මොකද ඒ කට්ටියට තමයි මේකේ වැඩිපුරම අවශ්‍යතාවය තියෙන්නේ. හරි. මට කියන්න බලන්න එතකොට දැනට මෙතන මෙටා ඇඩ්ස් රන් කරන කට්ටිය හෝ රන් කරලා තියෙන කට්ටිය කී දෙනෙක් විතර ඉන්නවද කියලා. එක්කෝ රේස් හෑන්ඩ් එකක් දාන්න නැත්නම් පොඩ්ඩක් chat එකේ දාන්න බලන්න කට්ටියගේ feedback එක. මාර කිව්වාගේ අපි ඉන්ටරැක්ටිව්ලි යන් ඔය කට්ටියත් හරි රන් කරලා තියෙනවා. තව කවුද ඉන්නේ? අයිඩියා කේට් ආය අනිත් කට්ටිය කොහමද? මම හිතන්නේ මෙතන ඉන්නෙන් භාගයට භාගයක්වත් ඇඩ් එකක් රන් කරලා ඇති කියන එකේ. එහෙම නේද? රයිට් හරි. එතකොට තව මම පොඩි ප්‍රශ්නයක් අහන්නම්. කට්ටිය ඇඩ් එක රන් කරන්නේ හරි අරුන්. yes. Facebook page එකේ නැත්නම් Facebook කියන app එක through ද නැත්නම් Meta ads නැත්නම් ad manager through ද මෙතන ඇඩ් මැනේජර් කියන එක දන්නේ නැති කට්ටියත් ඇති. ඒක කිසිම ප්‍රශ්නයක් ගන්න එපා. අපි ඒ ඔක්කොම කියලා දෙනවා. නමුත් මම මේ අහන්නේ අර ඕවරෝල් ඇඩ් රන් කරපු කට්ටිය කොහොමද ඇඩ් එක රන් කරේ කියන එක අයිඩියා එක ගන්න. මොකද ඒක එක හේතුවක් වෙනවා ඇඩ් එකේ රිසල්ට් එක හරියට එන්නේ නැති වෙන්න. හරි. අපේ ගොඩක් කට්ටිය පුරුදු වෙලා ඉන්නේ Facebook එකට ගිහිල්ලා තමන්ගේ මොබයිල් එකෙන් හරි එහෙම නැත්නම් ලැප්ටොප් එකකින් හරි අපි දාපු පෝස්ට් එකක් දැන් මේ හරි මම දැන් මේ ඉන්නේ මගේ ක්ලයන්ට් කෙනෙක්ගේ අපි මම කියෝ වගේ අපි මෙටාෆෝ ඒජන්සි එකෙන් හරි අපි දැනට හැන්ඩල් කරන ඉන්ටර්නැෂනල් බ්‍රෑන්ඩ් ඕවරෝල් 10කට වැඩිය මේ මම දැනට ඔය කට්ටියට පෙන්නන්නම් අපේ තියෙන ප්‍රොෆයිල් කීපයක් මේ එක අපේ ඇඩ් මේ සෝරි ප්‍රොෆයිල් එක අපි දැනට හැන්ඩල් කරන කම්පැනිස් කීපයක් හරි ඒ වගේ ප්‍රොෆයිල් කීපයක් අපේ තියෙනවා ඇඩ් මැනේජර් ඊට අමතරව බිස්නස් ඇඩ්ස් ඒවා ගැන අපි හිමීට කතා කරමු රයිට් ආයෙත් සබ්ජෙක්ට් එකට ගියොත් එහෙම අපි ගොඩක් කට්ටිය පුරුදු වෙලා ඉන්නේ අපි මොකක් හරි දාපු පෝස්ට් එකක් හරි අපි එපික් ලර්න් එකම ගමුකෝ කට්ටිය පොඩි නෙට්වර්ක් ඉෂුව එකක් තියෙනවා මොනවා හරි මං කියන එක පැහැදිලිව ඇහෙන්නේ නැත්නම් හෝ කැඩි කැඩි ඇහෙනවා නම් පොඩි මැසේජ් එකක් දාන්න. එතකොට අපි බලමු ෆික්ස් කරගන්න. හරි. රයිට්. හරි අබිත් at manager good very good. හරි මගේ net එකත් පොඩ්ඩක් අවුල්. හරි. ගොඩක් දෙනෙක් පුරුදු වෙලා ඉන්නේ තමන්ගේ page එකට ගිහිල්ලා post එක කෙලින්ම page එකේ දාලා ඊට පස්සේ මෙන්න මෙතන මේ තියෙන බටන් එකෙන් boosting කරන එකනේ. මම හිතනවා සමහර කට්ටිය ad manager use කරනවා ඇති කියලා. නමුත් බහුතරයක් අපිට ආපු feedback එක ඒ කට්ටිය කරන්නේ මේ method එක. හරි මේක ගොඩක් වෙලාට වැරදි method එකක්. මෙහෙම ඔප්ෂන් එකක් තිබ්බට මේක බිස්නස් ලෙවල් එකට වඩා අර තමන්ගේ පොඩි දෙයක් රීච් කරගන්න වගේ දෙයකට අපි යූස් කරන බටන් එකක් ඇරෙන්න ප්‍රොෆෙෂනලි හරි රිසල්ට් එකක් ගන්න පුළුවන් ඔප්ෂන් එකක් නෙමෙයි. හින්දා අපි ගොඩක් වෙලාවට කට්ටියට කියන්නේ මේ ඔප්ෂන් එක යූස් කරන්න එපා.
ඇඩ් මැනේජර් කියන ඔප්ෂන් එක යූස් කරන්න. ඒ වගේම මම දැකලා තියෙනවා ගොඩක් කට්ටිය මොබයිල් එකෙන් ඇඩ්ස් බූට්ස් කරනවා. ඒකත් එච්චර සාර්ථක ක්‍රමයක් නෙමේ ඇඩ්වර්ටයිස්මන්ට් එකක් හරියට කරන්න. ඒ හින්දා අපි ගොඩක් වෙලාට කියනවා ලැප්ටොප් එකක් හරි ඩෙස්ක්ටොප් එකක් හරි යූස් කරන්න. Tamanට ලැප්ටොප් එකක් හෝ ඩෙස්ක්ටොප් එකක් නැත්තම් ඇඩ් එක රන් කරන වෙලාවට හරියට ප්‍රෙපෙයාර් කරලා පැයකට දෙකකට යාළුවෙක්ගේ හරි ලැප් එකක් හරි ඩෙස්ක්ටොප් එකක් through run කරන්න proper result ගන්න නම්. හරි අපි ඒවා කෝස් එක වෙලාවේදී කතා කරමු. ඒ හින්දා ගොඩක් වෙලාවට අපි කියන්නේ ad manager through හරියට ad එකක් setup කරගන්න කියලා. හරි මම මෙතනට එන්නම් ඊට පස්සේ අපි ආයෙ පොඩ්ඩක් යමු අපේ presentation එකට. මේ අතර කට්ටියගේ ප්‍රශ්න තියෙනවා නම් දාන්න හරි. right. එතකොට ඊට පස්සේ මෙතන වෙනස මම අර කිව්වා වගේ අපි step by step live demo එකක් එක්ක මේ course එක කරනවා. ඊට අමතරව අර ඔය කට්ටියගේ ප්‍රශ්නත් එක්ක තමයි අපි ගොඩක් වෙලාවට යන්නේ. එතකොට අර වීඩියෝ එකක් බලලා කරනවට වඩා මෙතන ප්‍රැක්ටිකලි ඔය කට්ටියට එක්ස්පීරියන්ස් එකක් එනවා කොහොමද ඇඩ් එකක් රන් කරන්න කියන එක. ඊට පස්සේ ආෆ්ටර් සපෝට් එක අපි අර චින්තක මල්ලි කිව්වා වගේ කමියුනිටි ඇක්සස් එක තියෙනවා. ඔය කට්ටියට ඕන ප්‍රශ්නයක් ඇඩ් එකක් රන් කරද්දී හරි මොනවා හරි ප්‍රශ්නයක් තිබ්බොත් අපිට කන්ටැක්ට් කරගන්න පුළුවන්. අපි ෆුල් සපෝට් එක දෙනවා ඔය කට්ටියගේ ඒ ප්‍රශ්නෙට පිළිතුරු දෙන්න. ඊට පස්සේ අපි කිව්වා වගේ ලයිෆ් ටයිම් අප්ඩේට්ස් අපි දෙනවා මෙටා ඇඩ්ස් වල ඇල්ගොරිදම් ගැන අපි කතා කරමු ඉස්සරහට. ඒවා වෙනස් වෙන්නේ මොනවාද? මේ වෙනස්කම් එක්ක තියෙන අලුත් දේවල් මොනවාද? අලුතෙන් යූස් කරන්න ඕනේ ටෙක්නික් මොනවාද කියන ඒවා අපි අප්ඩේට් දෙනවා මේ කමියුනිටි හරහා. ඒ දේවල් තමයි අපි ස්පෙෂලි කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ වගේම අර ගොඩක් කට්ටියට තියෙන ප්‍රශ්නයක් තමයි වර්තමානයේදී කලින් තිබ්බ රීච් එක වර්තමානයේදී නැහැ කියන එක. ඒ ප්‍රශ්නේ දැනට තියෙන කට්ටිය ඉන්නවද? කලින් ඇඩ් එකක් ගැහුවා ඒකේ සාමාන්‍යයෙන් හොඳ රීච් එකක් ආවා. නමුත් දැන් ළඟදී ගහන ඇඩ් වල රීච් එක අඩුයි කියන එක. හරි. ඒකට හේතු කීපයක් තියෙනවා. මම තව චුට්ටක් ඉස්සරහදී ඒ ටික මම ඔය කට්ටියට හරි අරුන් එක්ස්ප්ලেইন කරන්නම්. එතකොට අපි මෙතන දැන් කතා කරන්නේ මෙටා ඇඩ්ස් කියනනේ. මම පොඩ්ඩක් ඔතනින් එළියට යන්නම්. අපේ ඩිජිටල් ප්ලැට්ෆෝම් කියන එක කිව්වනේ අපි ඒ කියන්නේ ඩිජිටල් මාකටිං වලදී ඇඩ්වර්ටයිස්මන්ට් කරන්න පුළුවන් එක ඒරියා එකක් තමයි මේ මෙටා ඇඩ්ස් කියන්නේ. ඊට අමතරව කට්ටිය අහලා තියෙන ඇඩ්ස් ඇතිනේ Google ඇඩ් කියන එක හැමෝම මම හිතන්නේ අහලා ඇති. හරි ඒකත් හොඳ ඇඩ් ප්ලැට්ෆෝම් එකක්. එතකොට ඊට අමතරව Instagram වල වෙනම පුළුවන්. ඊට අමතරව Google Ads වලම තියෙන තව සබ් එකක් තමයි YouTube Ads කියන්නේ. ඊට අමතරව LinkedIn Ads තියෙනවා, Twitter Ads, Amazon, Bing කියන්නේ Microsoft Ads, Snapchat, TikTok ඔය වගේ ad platform ගොඩාක් තියෙනවා. නමුත් ලංකාවේ බහුතරයක් හා ඒ කියන්නේ සුළු පරිමාණ ව්‍යාපාරවලට ගොඩක් කට්ටිය යූස් කරන platform එක තමයි Meta Ad කියන එක. ඒකට හේතුව මම තව චුට්ටකින් කියන්නම්. මෙතෙන්දි කට්ටියට ප්‍රශ්නයක් එන්න පුළුවන් අපි කොහොමද Facebook ද Google ද කියන ad platform එක select කරන්න කියන්නේ. ඒකට ප්‍රධානම දේ තමයි Google Ads වල ගොඩක් වෙලාවට අපි යූස් කරනවා ඒ බිස්නස් හා සර්විස් ලෙවල් වල. මොකද Google Ads වල ගොඩක් varieties තියෙනවා. අපි Facebook වල සරලව ඇඩ් එකක් විදිහට යූස් කරන්නේ මොකක් හරි ක්‍රියේටිව් එකක් වීඩියෝ එකක්. නමුත් Google වලට ගියාම එතනින් එහාට ගියාම keywords ඒ වගේ ලොකු ඒ කියන්නේ ලොකු ඒරියා එකක් තියෙනවා. ඒක පොඩ්ඩක් deep අර easily යූස් කරන්න පුළුවන් platform එකක් නෙමෙයි. ටිකක් හොඳ knowledge එකක් එක්ක advanced knowledge එකක් එක්ක කරන්න ඕන platform එකක්. නමුත් Facebook platform එකේ තියෙන එක වාසියක් තමයි අපිට හරි ලේසියෙන් user friendly විදියට හදලා තියෙන පොඩි පොඩි ඔප්ෂන් ටිකක් තියෙන්නේ. ඕනම කෙනෙකුට තේරුම් ගන්න පුළුවන් හරියට ඒ දේ අල්ල ගන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. ඊට අමතරව ප්‍රධාන දේ තමයි Facebook එකේ තියෙන අර මං කලින් කිව්ව අනිත් platform ටික හා usersලා ප්‍රමාණය. අපි ඒ ගැන පොඩ්ඩක් බලමු. හරි.
කට්ටිය නිකන් හිතන්න බලන්න සාමාන්‍යයෙන් ලෝකේ කොච්චරක් විතර යූස් කරන ඇද්ද මේ platform එක. හරි. මෙතෙන්දී කරන්න ඕන ප්‍රධාන දෙයක් තමයි මුලින්ම තමන්ගේ කස්ටමර්ස්ලා කවුද කියන එක අඳුන ගන්න එක. අපි ඉස්සරහට කතා කරමු වට යූස් කරන ටෙක්නික් මොනවාද, කොහොමද අපේ කස්ටමර්ස්ලා අඳුනගන්නේ හා මොන වගේ ටෙක්නික්ද අපිට යූස් කරන්න පුළුවන් කියන එක. නමුත් ඕවරෝල් අපි ගත්තාම සෝෂියල් මීඩියා යූස් 2025 ඔක්තෝබර් වෙන විට මුළු ලෝකෙම ගත්තොත් එහෙම 5.66 බිලියන් යූසර්ස්ලා ඉන්නවා. හරි. එතකොට 18ට වැඩි කට්ටිය sorry හරි මෙතනින් 1.1% වගේ කට්ටිය යූස් කරනවා ක්වාටර් බේසස්ලි. ඊට අමතරව ඉයර්ලි බේසස් යූස් කරනවා. මේ ටික ලොකුවට කට්ටියට වැඩක් නැහැ. මේකේ මේ නම්බරේ තමයි වැදගත් වෙන්නේ. 5.6 බිලියන් ලෝකෙම යූස් කරනවා. එතකොට ඒකෙන් සාමාන්‍ය ලෝකේ ඉන්න පොපියුලේෂන් එකෙන් 68ක් විතර වගේ කට්ටිය යූස් කරනවා මේ platform. ඉතින් ඒ කියන්නේ අපිට අවශ්‍ය කස්ටමර්ව හරි ලේසියලි මේ තියෙන ගොඩෙන් තෝරගන්න පුළුවන්. හරි මේක මං ඕවරෝල් ග්ලෝබල් ලෙවල් එකේ කියන්නේ මම තව චුට්ටකින් කියන්නම් ලංකාවේ කොහොම වේද කියලා. මොකද මං හිතනවා ගොඩක් කට්ටියගේ ටාගට් ඔඩියන්ස් ලංකාවේ කට්ටිය ඇති. ඊට අමතරව ඉන්ටර්නැෂනල් ලෙවල් ටාගට් වෙන ඔඩියන්ස්ලාගේ බිස්නස් තියෙන කවුරු හරි ඉන්නවද මෙතන? වෙන රටවල් හෝ ඉන්ටර්නැෂනල් ලෙවල් නැත්නම් ඔක්කොම වගේ කස්ටමර් බේස් එක ලංකාවේද ඉන්නේ? ඔය කට්ටියගේ බිස්නස් වල. කවුද සුකිත පෙට් ෆුඩ් ඔයාගේ ටාගට් වෙන්නේ ලංකාවේ කට්ටිය විතරද? හරි අබීත්ගේ ඉන්ටර්නැෂනල් මට මතක හැටියට අබීත්ගේ රයිට් හරි ඔයා ෆ්‍රීලාන්සර් වීඩියෝ එඩිටර් කෙනෙක් රයිට් හරි එතකොට ඔව් ඉන්ටර්නැෂනල් ලෙවල් එකේ තියෙනවා එතකොට මේ නම්බර්ස් වැදගත් වෙයි ඔයාට හරි එතනින් platform තමන් යූස් කරන platform වලින් 100ට ඒ කියන්නේ 56ක් විතර වගේ users ලා Facebook යූස් කරනවා 55ක් විතර වගේ users ලා YouTube යූස් කරනවා Instagram ඔය වගේ user platform කරන යූසර්ස්ලා කොච්චර percentage එකක් ඉන්නවද කියන එක මේකෙන් සාමාන්‍ය පොඩි අයිඩියා එකක් ගන්න පුළුවන්. මේවා ලොකුවට ඕන දේවල් නෙමෙයි නිකන් ඔළුවේ තිබ්බාම ඇති. ඔය කට්ටියට අවශ්‍ය නම් මේ details බලන්න පුළුවන්. මම group එකේ මේවට link එක දාන්නම්. හරි. එතකොට active usersලා ඒ කියන්නේ සමහරක් වෙලාවට registered usersලාගෙන් ඇක්ටිව් යූසර්ස්ලා දැන් ගොඩක් වෙලාවට ඔය කට්ටිය දන්නේ නැති අපේ ප්‍රොෆයිල් වලත් දැන් අපේ ෆ්‍රෙන්ඩ් ලිස්ට් එකේ 5000 ගණන් හිටියට ඕකේ ඇක්ටිව්ස්ලි ඉන්නේ කීපද ඒ කියන්නේ ඊට වඩා 10ක් 50ක් වගේ ගණනක් වෙන්න පුළුවන් සමහරක් කට්ටිය ප්‍රොෆයිල් එකම කෙනා ප්‍රොෆයිල් දෙක තුන හදාගෙන ඉන්නවා සමහරක් වෙලාවට නම්බරේ නැති වුනහම අලුත් ප්‍රොෆයිල් එකක් හදනවා ඒ වගේ ඇක්ටිව් යූසර්ස්ලා වෙනස් වෙන්න පුළුවන් අර කලින් අපි කිව්ව නම්බර්ස් වලින් නමුත් YouTube වල ගත්තාම 100%ක්ම ඇක්ටිව් යූසර්ස්ලා ඉන්නේ. එතකොට WhatsApp ගත්තාම ගොඩක් වෙලාවට නම්බර් එකත් එක්ක කනෙක්ට් වෙන හින්දා 86ක්. Instagram එකේ 79. එතකොට Facebook එකේ අපි ගත්තාම සාමාන්‍යයෙන් compare to මේක ඒ කියන්නේ YouTube WhatsApp Instagram වලට වඩා පොඩ්ඩක් අඩුයි. ඒකට හේතුව තමයි මම අර කිව්වා වගේ එකම ප්‍රොෆයිල් එක තියෙන කට්ටිය ඉන්න පුළුවන් සමහරක් විට තමන්ගේ ප්‍රොෆයිල් එක අමතක වෙලා ඒ ප්‍රොෆයිල් එක අමතක වෙලා වෙන ප්‍රොෆයිල් එකක් හදාගත්ත වෙන්න පුළුවන්. එතකොටත් ඒක ප්‍රොෆයිල් එකක් විදිහට ගණන් ගත්තට ඇක්ටිව් ගාන අඩු වෙන්න පුළුවන්. ඒ වගේ රීසන්ස් තියෙනවා මෙතෙන්දී ගොඩක් වෙලාට Facebook accounts වලට. හරි. හරි සුකිත රයිට්. හරි. එතකොට හරි ඔය ටිකනේ ඊට පස්සේ අපි පොඩ්ඩක් බලමු. ඔව් මේ ටිකම තමයි මම කට්ටියට පෙන්වන්නේ. හරි. එතකොට ඊළඟට අපිට වැදගත් වෙන එක මේ ෆැක්ට් එකක් තමයි මේන් රීසන් එක මේ යූසර්ස්ලා මොනකටද සෝෂියල් මීඩියා යූස් කරන්න කියන එක. දැන් අපි තමන්ගේ බිස්නස් එක පැත්තකින් තියලා Facebook යූසර් කෙනෙක් හැටියට අපි Facebook එක යූස් කරන්නේ මොනකටද කියලා හිතන්න ගොඩක් වෙලාවට අපි ඔතනින් බලන්නේ
මෙතනින් 50% විතර ගත්තාම keep in touch with the friends and family. ඒ කියන්නේ අපේ පවුලේ කට්ටියත් එක්ක යාළුවොත් එක්ක ඉන්ටරැක්ටිව් වෙන්න ඒ කට්ටිය මොනවද කරන්නේ මොනවද වෙන්නේ. ඇත්තටම කිව්වොත් ඕපදූප බැලිලා තමයි. නමුත් ගොඩක් වෙලාවට කට්ටිය Facebook වගේ දේවල් හා social media use කරන්නේ අනිත් කට්ටියත් එක්ක ඉන්ටරැක්ටිව් වෙන්න. එහෙම නැත්නම් ඒ කට්ටියගේ මොනවද වෙන්නේ, ලෝකේ මොනවද වෙන්නේ, ඔය වගේ දේවල් බලන්න. ඒ වගේම තමයි දැන් ලොකු ට්‍රෙන්ඩ් එකක් තියෙනවා කට්ටිය තමන් ඒ කියන්නේ ගොඩක් වෙලාවට අර අපි ඕක මෙහෙම දෙයක් ගමුකෝ සයිකොලොජිකල් පැත්ත ගත්තාම පොඩ්ඩක් මිනිස්සු අර ඒකාකාරී ජීවිතයෙන් නැත්තම් ජොබ් එකෙන් ටයර්ඩ් වෙලා පොඩ්ඩක් රිලැක්ස් වෙන්න යන මේ සෝෂල් මීඩියා යූස් කරන ගතියක් තියෙනවානේ මම හිතනවා ඔය කට්ටියත් එහෙම ඇති කියලා. එතකොට එතෙන්දී අපේ මේන් ටාගට් එක keep in touch with friend and family වලට වඩා filling spare time. එහෙම නැත්තම් අපි හිතමුකෝ අලුත් දේවල් දැනගන්න එහෙම නැත්තම් ටිකක් hina වෙන්නත් ගොඩක් වෙලාවට කට්ටිය ඒ කියන්නේ අර එන්ජොයිමන්ට් එකක් ගන්නත් මේ සෝෂල් මීඩියා යූස් කරනනේ. ඒ වගේ කරුණු කාරණා තමයි ගොඩක් වෙලාවට සෝෂල් මීඩියා යූස් කරන්න මිනිස්සු හේතු වෙන්නේ. මම මේ දේවල් කියන්නේ ගොඩක් වෙලාවට තමන්ගේ බිස්නස් එකක් හෝ මොකක් හරි ප්‍රොමෝට් කරද්දි මේ දේවල් වැදගත් වෙන හින්දා. මොකද අපි නිකම්ම නිකන් ඇඩ් එකක් බූස්ට් කරනවට වඩා අපේ බිස්නස් එක යන්න ඕනේ කාටද අපේ බිස්නස් එක නැත්තම් Facebook users මොන වගේ දේවල්ද බලන්නේ මොන වගේ දේවල් වලටද ඒ කට්ටිය ටයිම් එක ස්පෙන්ඩ් වෙන්නේ කියන දේවල් දැනගෙන ඒකට අදාළ වෙන විදිහට අපේ පෝස්ට් එක හෝ බූස්ට් කරා නම් අන්න එතෙන්දී අපිට හොඳ රීච් එකක් ගන්න පුළුවන්. ඒ හින්දා තමයි ගොඩක් වෙලාවට මේ වගේ ඇනලිටික්ස් data අපිට වැදගත් වෙන්නේ. හරි. එතකොට සමහර කට්ටිය ෆිල්ම් බලනවා, watching stream මේ වගේ අලුතෙන් වෙන්නේ මොනවද? ඒ වගේ දේවල් බලනවා. ඒ වගේ දේවල් වලට තමයි ගොඩක් වෙලාවට Facebook use වෙන්නේ. ඊට අමතරව වැදගත්ම ෆැක්ට් එක තමයි age group එක. සාමාන්‍යයෙන් වැඩිම age group එක කියන්නේ සාමාන්‍ය 16 to 24 වගේ age group එකේ කට්ටිය වැඩිපුරම use කරන්නේ friend and family. ඊට අමතරව fill up spare time අතිරේක වෙලාව මේ use කරන විදිහට. ඊට අමතරව age එකේ 25 34 කට්ටියත් ඒ වගේ. හරි. ඒ වගේ දැන් සාමාන්‍යයෙන් අවුරුදු 65ට වැඩි කට්ටිය ගොඩක්ම අර friend and family connection එකට පස්සේ ගොඩක් වෙලාට read news and story කියන කැටගරි එකට තමයි වැටෙන්නේ. හරි අවුරුදු 45න් උඩ කට්ටිය වැටෙන්නේ. එතකොට A level එක. එතකොට අපේ business එකේ target audience ලාගේ age range එක මොන level එකද කියලා අපි දැනගන්න ඕනේ. ඒ age level එකේ හැටියට මෙතනින් කොයි රේන්ජ් එකටද වැටෙන්නේ කියන එක අයිඩෙන්ටිෆයි කරලා ඒකට අදාළ වෙන විදිහට ඔය කට්ටියගේ ඇඩ් එක හරියට හදලා රීච් කරා නම් එතෙන්දී අපිට තවත් හොඳ performance එකක් ගන්න පුළුවන්. right ඊට පස්සේ favorite social media platform එක globally ගත්තොත් ගොඩක් කට්ටිය use කරන්නේ WhatsApp එක. හරි. ඒකට හේතුව තමයි WhatsApp කියන්නේ ගොඩක් වෙලාවට social media platform එකක් වුණා විදිහට ගත්තට ඒක ගොඩක් වෙලාවට කමියුනිකේෂන් මෙතඩ් එකක් විදිහට තමයි කට්ටියට යූස් වෙන්නේ. ඒ කියන්නේ සාමාන්‍යයෙන් අර Facebook එකට අපි ගොඩක් වෙලාවට යන්නේ Tamanට ෆ්‍රී ටයිම් එකක් හම්බුනාම හෝ වෙනත් අර ටිකක් ටයිම් එකක් තියෙන වෙලාවකනේ. නමුත් WhatsApp මැසේජ් එකක් වගේ දේවල් ගොඩක් වෙලාවට අපිට කමියුනිකේට් කරන්න පුළුවන් හැම අවස්ථාවෙම යූස් වෙනවා. එතකොට වැඩියෙන්ම යූස් වෙන platform එක විදිහට WhatsApp තියෙනවා. මොකද මෙතනදී අපිට WhatsApp එකත් වැදගත් වෙන්නේ Meta business වලදී අපිට WhatsApp එකත් target වෙන හින්දා. හරි. එතකොට ඊට පස්සේ Instagram එකත් ගොඩක් වෙලාවට use වෙනවා. ඒක photos වගේ වුණාට ගොඩක් වෙලාවට අර කට්ටිය දැන් දන්නවනේ පොඩ්ඩක් කියවන්න, ඒ කියන්නේ read කරන්න කට්ටිය පොඩ්ඩක් කම්මැලිනේ. ගොඩක් වෙලාවට අපේ ගොඩක් වෙලාවට scroll වෙන්නේ picture එක බැලුවා scroll වුණා වීඩියෝ එකේ බැලුවා ඒක අදාළ නැන්ට බැලුවා නැත්නම් ස්ක්‍රෝල් වුණා ගොඩක් වෙලාවට අර ටෙක්ස්ට් වැඩි රීඩ් කරන ගතිය අඩු හින්දා ගොඩක් වෙලාවට Instagram එක ටිකක් වැඩි වෙලා තියෙනවා ඊට පස්සේ Facebook එක WeChat ගොඩක් වෙලාවට චයිනා වල තමයි ෆේමස් චයිනා වල ඔය කට්ටිය දන්නා ලෝකේ වැඩිම ජනගහනය එතකොට ඒක WeChat චයිනා account එකත් එක්ක තමයි උතනින් උඩට ඇවිත් ඉන්නේ ඊට අමතරව TikTok ගොඩක් වෙලාවට teen නැත්නම් young age එකේ කට්ටිය ගොඩක් trend වෙනවා
ඔය වගේ දේවල්. හරි. කට්ටිය මම ආයෙ කියනවා මේ සංජීව සෝරි මම ඔයාගේ මැසේජ් එක දැන් දැක්කේ හරි ඕකේ ඕකේ good හරි එතකොට අපි දැන් බලමු ලංකාවේ මේක කොහොම වෙයිද කියන එක. ඒ කියන්නේ අපි දැන් ලෝකේ බැලුවට අපිට දැන් වඩාත්ම වැදගත් වෙන්නේ ලංකාවේ ඔඩියන්ස්ලා කොහොමද කියන එකනේ. හරි. ලංකාවේ right. මේක ආයි ග්ලෝබල් මම ලංකාවට එන තැන ගන්නවා. මම ඔය කට්ටියට මේ ඇනලිටික්ස් රිපෝට් එකේ කට්ටියට දාන්නම් නිකන් ඉන්න ගමන් බලන්න මොකද අපි මේ සෙෂන් එකේදී ඔක්කොම 1 by 1 යන එක තේරුම් නැහැ. හරි. එතකොට ලංකාවේ 23.3 මිලියන් population එකක් ඉන්නවා. ඊට year 0.5 වගේ percentage එකක් වැඩි වෙනවා. හරි. එතකොට ගම්බද කියන කැටගරි එකට වැටෙනවා 19ක් විතර වගේ. හරි. එතකොට cellular mobile connection එක තියෙනවා 30.3 බැලුවහම අපේ ජනගහනයට වඩා වැඩි ප්‍රමාණයක් මොබයිල් කනෙක්ෂන් තියෙනවා. ඒකට හේතුව කට්ටියට කියන්න ඕනේ නැහැ. සමහරක් වෙලාවට එකම පුද්ගලයාට මොබයිල් කනෙක්ෂන් දෙකක් තුනක් තියෙන්න පුළුවන් හින්දා ජනගහනයට වඩා වැඩි ප්‍රමාණයක් කනෙක්ෂන් මොබයිල් කනෙක්ෂන්ස් යූස් වෙනවා. හරි. එතකොට සාමාන්‍යයෙන් මේ මොබයිල් කනෙක්ෂන් වලින් 100ට ගත්තොත් නැත්නම් නම්බර් එකක් විදිහට ගත්තොත් 14 මිලියන් වගේ කට්ටිය ඉන්ටර්නෙට් එක යූස් කරනවා. හරි. එතකොට ඔය කට්ටිය මෙතනින් පොඩ්ඩක් නිකන් ඔළුවට දාගන්න 30 මිලියන් මොබයිල් කනෙක්ෂන්ස් තිබ්බට එතනින් ඉන්ටර්නෙට් එක යූස් වෙන්නේ සාමාන්‍යයෙන් 14 මිලියන් වගේ ක්‍රවුඩ් එකක් තමයි. මෙතෙන්දී අපිට වැදගත් වෙන්නේ මෙන්න මේක තමයි. මොකද අපි ඇඩ් යූස් කරන එක රීච් වෙන්න නම් අනිවාර්යයෙන්ම ඉන්ටර්නෙට් තියෙන කෙනෙක් විය යුතුයි. කසුන් හරි USA ටාගට් කරන හරි. කසුන් මෙතෙන්දී ඔයාගේ මේන් ටාගට් එක වෙන්නේ පේජ් එක ප්‍රොමෝට් කරගන්නනේ. ඔතෙන්දී අපි ගොඩක් වෙලාවට යූස් කරන ටෙක්නික් වෙනස් පොඩ්ඩක් මෙටා ඇඩ්වර්ටයිස්මන්ට් වලදී මෙටා ඇඩ් රන් කරන්න පුළුවන්. නමුත් අපි පේජ් එකක් ප්‍රොමෝට් කරද්දී යූස් කරන ටෙක්නික් වෙනස්. අපි ඒකටත් අපි ඒව ගැනත් කතා කරමු. එතකොට ඔයාගේ ප්‍රධාන අභිප්‍රාය වෙන්නේ සේල් එකකට වඩා රීච් එක. හරි. ඔතනින් ඔයා මෙහෙම දෙයක් තියෙනවා. අපි හිතමුකෝ ඔයා USA ටාගට් ඔඩියන්ස් එක්ක FB පේජ් එකක් කරන්නේ ඒකෙන් ඉන්කම් එකක් ගන්න කියලා. හරි. රයිට් අන්න හරි. ඒක තමයි. එතකොට ඔයාගේ ඉන්කම් එක නැත්නම් මේ view වලට හම්බෙන ඉන්කම් එක ඔයාගේ මෙටා ඇඩ් වලට ස්පෙන්ඩ් කරන amount එකට වඩා අනිවාර්යයෙන්ම වැඩි වෙන්න ඕනේ. හරි. මොකද Facebook කියන්නේ ඇත්තටම බිස්නස් එකක්නේ. Facebook අපිට ආදරේට නෙවෙයිනේ මේ මෙටා ඇඩ්ස් රන් කරන්න කියන්නේ. ඕකත් එක්ක හේතුවක් තමයි අර ඒ කට්ටියගේ ඇල්ගොරිතම් සමහරක් වෙලාවට වෙනස් වෙන්නේ. මොකද ඒ කට්ටියත් කරන්නේ බිස්නස් එකක් ලාභයක් බලාගෙන කරන දෙයක්. එතකොට ඔතෙන්දී අපි මේ මම කතා කරන්නේ කසුන්ගේ කේස් එකේදී අපි ඇඩ් එකක් රන් කරලා ගන්න රීච් එකෙන් ඔයාට ඒ ගානම earn කරන්න පුළුවන් වේද කියන ප්‍රශ්නයක් තියෙනවා. එතකොට ඔයා බලන්න ඕනේ ගොඩක් වෙලාවට ඔතනින් එහාට ගියපු ටෙක්නික්. උදාහරණයක් ඇටියට මට කියන්න පුළුවන් වැඩියෙන්ම ඉන්න ගෲප් වල තමන්ගේ පේජ් එක පොඩ්ඩක් ෂෙයා කරන්න පුළුවන්. නමුත් සමහරක් වෙලාවට එතෙන්දිත් ඇඩ්මින් අප්‍රූවල් ඒ වගේ ප්‍රශ්න තියෙනවා. ඊට අමතරව ඔයාගේ ඇඩ් එකක් විදියට රන් කරනවා නම් එතෙන්දී ප්‍රධාන ටාගට් එක වෙන්න ඕනේ රීච් එක. හරි සේල් එකවත් ක්ලික්වත් නෙමේ රීච් එක. හැබැයි ඒ රීච් එක වෙන වෙලාවේදී ඔයාගේ රීච් එක යන්න ඕනේ හරි ඔඩියන්ස්ට. ඒ වගේම මොකද්ද ඒ ඔඩියන් ඇට්‍රැක්ටිව් වෙන්න ඕනේ ඔයාගේ පේජ් එකට. එහෙම වුණොත් තමයි හරි අපි ඇඩ් එකක් දාලා ඔඩියන්ස්ට රීච් වුණා. නමුත් එතනින් අපි නවතින්නේ නැතුව ඊට පස්සේ ඒ ඔඩියන්ස් එක නිතරම පේජ් එකට එන්න විදියට පේජ් එක තියෙන්න ඕනේ. අපි කසුන් ඔයාගේ කේස් එක මම වෙනම
කතා කරන්නම්. ඔයා මට පොඩ්ඩක් මැසේජ් එකක් දාන්න. අපි එතකොට බලමු. රයිට් හරි. මේක හැටියට ඔයාගේ ඩෑෂ්බෝඩ් එකේ හැටියට සාමාන්‍ය views යනවා 1.9k real view okay. right. ඕවරෝල් පේන විදිහට last 28 days ඇතුලේ ලොකු අවුලක් නැහැ. හැබැයි මෙතන challenge එක තියෙන්නේ ඔයාට මෙන්න මේක කන්ටිනියුම කරගෙන යන්න ඕනේ නැත්තම් වැඩක් වෙන්නේ නැහැ. හරි අපි ඕකටත් කරන්න පුළුවන් ටෙක්නික්ස් කතා කරමු ඉස්සරහට. තවත් පර්සනලි මට මැසේජ් එකක් දාන්න. එතකොට අපි කරන්න පුළුවන් දේවල් ගැන තව ටිකක් කතා කරමු. ඊට අමතරව අපේ කෝස් එක ඇතුළේදීත් ওই දේවල් ගැන කතා කරමු. right? හරි. එතකොට මම කියවා වගේ 30 මිලියන් කනෙක්ෂන්ස් තිබ්බට එතනින් අපිට ඉන්නේ 14 sorry 14 මිලියන් වගේ. හරි. ඒකෙනුත් සෝෂියල් මීඩියා යූසර්ස්ලා ඉන්නේ අපිට 9 මිලියන් වගේ. එතකොට total 30 මිලියන් කනෙක්ෂන්ස් තියෙනවා. ඒකෙන් 14 මිලියන් තමා ඉන්ටර්නෙට් යූස් කරන්නේ. ඒකෙනුත් 9 මිලියන් තමා සෝෂියල් මීඩියා යූසර්ස්ලා ඉන්නේ. එතකොට අපි ගහන ගේමක් අර අපේ භාෂාවෙන් කිව්වොත් මෙන්න මේ 9 මිලියන් යූසර්ස්ලා ලංකාවේ මම කතා කරන්නේ ටාගට් කරලා තමා කරන්න වෙන්නේ. හරි ඊට පස්සේ පොපියුලේෂන් එක ගත්තාමත් අර වගේ දේවල් තියෙන්නේ මේල් පොපියුලේෂන් එක පොඩ්ඩක් අඩුයි ෆීමේල් පොපියුලේෂන් එක පොඩ්ඩක් වැඩි. එතකොට අපි ෆීමේල් අයිටම් වගේ ටාගට් කරනවා නම් අපිට පොඩ්ඩක් වාසිය වැඩි. හරි මොකද ටිකක් වැඩිපුර ඉන්න හින්දා ඔය වගේ data ටිකක් තියෙන්නේ මෙතන. age level එක අනුව හරි මේ data හරි වැදගත් අපේ business වලදී meta ads කරද්දී මම කියවා වගේ මේ දේවල් මම ඔය කට්ටියත් එක්ක share කරන්නම්. නිදහසේ ඉන්න වෙලාවගේ පොඩ්ඩක් ඔය ටික බලා ගන්න. right. අපි ඊට පස්සේ බලමු ඉන්ටර්නෙට් යූසර්ස්ලා මට ඕනේ මෙතෙන්දී ඊට පස්සේ අපේ සෝෂියල් මීඩියා යූසර්ස්ලා කීයක් විතර ඉන්නවද කියලා බලන්න. ඊට අමතරව platform ගොඩක් වෙලාවට අපි හිතමුකෝ අපේ app එකක් වගේ ප්‍රොමෝට් කරනවා නම් එතෙන්දී අපිට ගොඩක්ම ලංකාවේ යූසර්ස්ලා 80%ක් විතර වගේ ඉන්නේ sorry 84ක් විතර වගේ ඉන්නේ Android යූසර්ස්ලා 16%කට වගේ තමා ISO නැත්නම් Apple phone යූසර්ස්ලා විදිහට යූස් වෙන්නේ. හරි සෝෂියල් මීඩියා. හරි. එතකොට මම අර කලින් කිව්වා වගේ 9 මිලියන් යූසර්ස්ලා ඉන්නවා. හරි. එතකොට ඒක සාමාන්‍ය පොපියුලේෂන් එකේ 38% වගේ තියෙනවා. හරි. යූසර්ස්ලා ප්‍රමාණය time to time වැඩි වෙලා තියෙනවා. හරි. yearly ගත්තාම සාමාන්‍ය 2015 වගේ 3.5 හිටපු එක 2025 වගේ වෙද්දි 9 මිලියන් වගේ ඇවිල්ලා තියෙනවා. ඔය කට්ටියට පේන ඇති 2021 වල 8 මිලියන් තිබිලා ඒක 7 මිලියන් වලට බෑල් තියෙනවා. මේකට හේතු වුණ සාධක කීපයක් තියෙනවා. එකක් තමයි කොවිඩ් පැන්ඩමික් එක. ඊට අමතරව ෆේක් යූසර්ස්ලා ගොඩක් ඩ්‍රොප් වුණා 2022 වල Facebook වලින් කරපු ඇල්ගොරිතම් වලින් ෆේක් යූසර්ස්ලා ගොඩක් ඩ්‍රොප් කරා. ඊට පස්සේ ආය පොපියුලේෂන් එකේ ඩෙවලොප්මන්ට් එකත් එක්ක ඇවිල්ලා තියෙනවා. දැන් වර්තමානයේ වෙන විට 9 මිලියන් වගේ යූසර්ස්ලා. හරි. එතකොට ඒක ලංකාවේ ගත්තොත් වැඩිම යූසර්ස්ලා දැනට ඉන්නේ 9 මිලියන්ම වගේ Facebook ඊට අමතරව 8.82 වගේ YouTube ඉන්නවා TikTok 6 මෙතනින් TikTok වල ගොඩක්ම teen නැත්නම් young generation එක ඉන්නේ Messenger use කරනවා LinkedIn Instagram හරි එතකොට අපේ target audience එක Facebook ඇතුලේ 9 මිලියන් වගේ තියෙනවා ඊට අමතරව Instagram ඇතුලෙත් ඉන්නවා හරි ඔව් Facebook යූසර්ස්ලා ගත්තාම සාමාන්‍ය පොඩි ඩ්‍රොප් එකක් වෙලා තියෙනවා. ඒකට අර ප්‍රධාන හේතුව තමයි දැන් ඕක කට්ටිය දැකලා ඇති ගොඩක් වෙලාවට Facebook එකේ ලේසියෙන් ෆේක් ප්‍රොෆයිල් හදන්න බෑ. ඒ කට්ටිය වැලිඩේෂන් සිස්ටම් එකක් යූස් කරනවා ලයිව් ෆේස් මේ ඩිටෙක්ෂන් එකක්. ඒ හින්දා මොකද ෆේක් ප්‍රොෆයිල් හින්දා ලොකු ප්‍රශ්න ගොඩක් ඇති වුණා ලංකාවට වඩා යුරෝප් වලදී
ඒ හින්දා ඒ කට්ටිය වෙනම ඒ කට්ටියට ස්ටෙප් එකක් දැම්මා user verification එකක්. ඒ හින්දා ගොඩක් වෙලාවට දැන් මෙතන 49% වගේ තිබ්බත් මෙතන ගොඩක් වෙලාවට ඉන්නේ real usersලා. ඒ හින්දා අපිට ප්‍රශ්නයක් නෑ. හරි. ඔය වගේ Facebook එකෙත් ගත්තාම ඔය වගේ ඩීටේල්ස් තියෙනවා. මම මේ ටික ඔක්කොම යන්නේ මම මේක ඔය කට්ටියට ෂෙයා කරන්නම්. කට්ටිය ඉන්න වෙලාවක බලන්න. නැත්නම් අපිට මේ පැය එකමාරම මේක බලන්න පුළුවන්. මොකද pages 92ක එකක්. හරි. right. ඊට පස්සේ අපි ඔහොම ගියාම එතකොට සාමාන්‍යයෙන් young population එක ගත්තාම 26ක විතර වගේ ප්‍රමාණයක් ඉන්නවා. right මේක බැලුවොත් එහෙම right. මෙතනත් පේන විදිහට Facebook තමා වැඩිම යූසර්ස්ලා ගාණක් ඉන්නේ. හරි. right. අපි සබ්ජෙක්ට් එකට එමුකෝ. දැන් ඔච්චර වෙලා අපි data numbers ගැනනේ කතා කරේ. එතකොට මම කිව්වා වගේ ගොඩක් කට්ටිය මේ ad වලින් fail වෙන්න එක හේතුවක් තමයි මම අර කිව්වා වගේ තාම ගොඩක් කට්ටිය 60ක් විතර කට්ටිය පුරුදු වෙලා ඉන්නේ Facebook app එකෙන් නැත්නම් ෆෝන් එකේ තියෙන Facebook app එකෙන් තමන්ගේ page එකේ post එක දාලා එතන පෙන්නන boost post කියන option එකෙන් කරන්න. මම අර කිව්වා වගේ Meta ad platform එක මේ option එක දීලා තියෙන්නේ හරිම limited use මේ limited function එක. එතකොට මේ වගේ දෙයකින් බූස්ට් කරපුවාම අපිට හරි ඔඩියන් එක ටාගට් කරන්න බෑ. ඊට අමතරව දීලා තියෙන ෆීචර්ස් ගාන අඩුයි. මම අර කිව්වා වගේ ටාගටින් ඔප්ෂන්ස් එක අඩුයි. ඊට අමතරව ඔබ්ජෙක්ටිව් එකේ තියෙන ෆන්ක්ෂන් ගාන අඩුයි. ඊට අමතරව අර අපි ඇඩ් එකක් ටෙස්ට් කරන්න, ඒ කියන්නේ ගොඩක් වෙලාට A/B ටෙස්ටිං කියලා තියෙනවා. ඇඩ් දෙකක් අපිට රන් කරලා එක එක performance වෙන වෙනම ඇනලයිස් කරන්න පුළුවන්. ඒ වගේ දේවල් නෑ. ඒ හින්දා කවුරු හරි දැනටත් මේ ඔප්ෂන් එක කරනවා නම් වහාම නවත්තන්න. අපි ඊට පස්සේ move වෙමු Meta ad platform නැත්නම් ad manager කියන option එකට. ඒක through කරමු. ඊට අමතරව දැනට අපේ කවුරු හරි ඉන්නවද මොබයිල් එකෙන් මම කිව්වා වගේ බූස්ට් කරන ලැප් එකකින් හරි ඩෙස්ක්ටොප් එකකින් PC එකක් යූස් කරන්නේ නැතුව මොබයිල් එකෙන් විතරක් බූස්ට් කරන කට්ටිය කවුරු හරි ඉන්නවද මෙතන? හරි. එහෙම ඉන්නවා නම් ඒකත් මම අර කිව්වා වගේ නතර කරමු. අපි හරියට ඇඩ් එක බූස්ට් කරනවා නම් ගොඩක් වෙලාවට ad manager through මොකද ad manager app එක අපේ මොබයිල් වල තිබ්බට ඒකෙන් අපිට ඇත්තටම දැනට run වෙන ad එකේ details තමයි බලන්න පුළුවන්. ad එකක් ඒක through setup කිරීමේ හැකියාව දැනට නැහැ. ගොඩක් වෙලාවට desktop platform එකක් through තමයි අපිට ad එකක් run කරන්න පුළුවන්. හරි. ඒ හින්දා අපි ඒකත් කරන හැටි ඉගෙන ගමු. එතකොට ගොඩක් වෙලාවට තමන්ගේ result අඩුයි නම් ad එක වහාම නවත්තන්න මොබයිල් එක through ad කට්ටිය run කරනවා නම් ඇත්තටම ඒක තේරුමක් නැහැ. අපිට ඊට වඩා හොඳ reach එකක් හා performance නැත්නම් result එකක් ගන්න පුළුවන් ad manager through run කරලා. ඒවා තමයි අපි ඉගෙන ගන්න යන්නේ මේ course එක through. හරි. ඒක එක හේතුවක්. මේ ඇඩ් එක හරියට රන් කරන. ඊළඟ එක තමයි මේ ඇල්ගොරිදම් කියන එක. හරි. ඔක ලොකුවට හිතන්න එපා. ඇල්ගොරිදම් කියන එක නිකන් සරලව මෙහෙම දෙයක් කියන්න හිතා ගන්නකො. Facebook ඇඩ් ප්ලැට්ෆෝම් එක තියෙනවානේ. ඒක කොහොමද හැසිරෙන්න ඕනේ කියන දේවල්
තමා මේ ඇල්ගොරිදම් එක through කරන්නේ. හරි අපි මෙහෙම දෙයක් හිතමුකෝ. ඔකටියට දැනටත් අත්දැකීම් දැකලා ඇති එක්ක තමන් මොකක් හරි Google එකේ හරි එහෙම නැත්නම් සමහරක් විට අපේ කතා කරන දෙයක් හරි අපි හිතමුකෝ අඩේ අද ගෙදර මෙහෙම දෙයක් හිතමුකෝ මට අලුත් සෙරෙප්පු දෙයක් ගන්න තිබ්බනම් හොඳයි කියලා අපි කාත් එක්ක හරි කියනවා. හැබැයි ඔය කට්ටියට දැනিলা ඇති සමහරක් වෙලාවට ඒ දේ කතා කරපුවාම ඊළඟට අපි Facebook හරි Google හරි යද්දි ඔය කට්ටියට පෙන්වන්න ගන්නවා සපත්තු ගැන ඇඩ්වර්ටයිස්මන්ට්. ඒ වගේ අත්දැකීම් ඕන තරම් ඇති. ඒකට හේතුව තමයි මේ වැඩ කරන විදිය. ගොඩක් වෙලාවට මේ හැම ඇඩ් එකක්ම වැඩ කරන්නේ ඕ කට්ටියගේ ප්‍රොෆයිල් එකක් විදිහට ඒක ගොඩක් වෙලාවට පබ්ලික් නෙමෙයි වෙන්න පුළුවන් යූසර් ID එකක් හැටියට ඕ කට්ටියගේ ප්‍රොෆයිල් එකේ ඕ කට්ටිය හැසිරෙන හැටි ඕ කට්ටිය කතා කරන හැටි කතා කරන දේවල් ඒක ගොඩක් වෙලාවට තමන්ගේ පර්මිෂන් එක දීලා තිබ්බොත් තමයි අපි නොදැනුවත්ම ගොඩක් Android phone වල ඔය පර්මිෂන් එක ඔටෝමැටිකලිම allow වෙලා තියෙනවා. එතකොට අපි කතා කරන දේවල් ඒ වගේ දේවල් through ඔයාගේ ප්‍රොෆයිල් එකක් හදනවා Meta ad platform වල ඔයා මොනවාද ඉන්ට්‍රස් ඔයා මොනවාද කණ්ඩ කැමති ඔයා මොන පාටද කැමති ඔයාගේ ආසම කෑම මොකක්ද ආසම සපත්තු දෙක මොකක්ද ආසම ඇඳුම් ස්ටයිල් එක මොකක්ද අන්න ඒ දේවල් එකතු කරලා ඔයාගේ වෙනම ප්‍රොෆයිල් එකක් හදනවා. ඉතින් මෙන්න මේ ප්‍රොෆයිල් එක through තමයි දැන් අපි හිතමුකෝ අපේ එහෙම ප්‍රොෆයිල් එකක් තිබ්බ කියලා ඊට පස්සේ අපි දානවා ඇඩ් එකක් මට අවශ්‍යයි Apple කන්ට කැමති කට්ටියට මේ ඇඩ් එක පෙන්වන්න කියන එක. එතකොට තමයි මේ ඇල්ගොරිදම් එක යූස් කරලා කවුද අර ප්‍රොෆයිල් එකෙන් හොයනවා කවුද Apple කැමති කට්ටිය නැත්නම් Apple ගැන හොයපු කට්ටිය කවුද කියලා හොයලා අන්න ඒ කට්ටියට තමයි මේ ඇඩ් පුෂ් කරන්නේ. ඕක තමයි සරලව කිව්වොත් ඔය ඇල්ගොරිදම් එකකින් වෙන්නේ. හැබැයි මතක තියාගන්න මම අර ඉස්සෙල්ලා කිව්වා වගේ Facebook කියන්නේ ඇඩ්වර්ටයිස්මන්ට් ප්ලැට්ෆෝම් එකක් බිස්නස් එකක්. එතකොට ඒ කට්ටියත් හැම වෙලේම තමන්ගේ ප්‍රොෆිට් එක බලාගෙන තමයි මේ හැම දේවල්ම කරන්නේ. එතකොට මේ ඇල්ගොරිදම් සැරෙන් සැරේට වෙනස් කරනවා. සමහරක් වෙලාවට ඔය කට්ටියට දැනිලා ඇති සතියකට කලින් ගහපු ඇඩ් එක මේ සතිය ආය ගහද්දි අර තරම්ම රීච් එකක් නැහැ. ඒකට හේතු ගොඩක් තියන්න පුළුවන්. නමුත් එක හේතුව තමයි මේ කට්ටියගේ ඇල්ගොරිදම් එක පොඩ්ඩක් වෙනස් කරනවා රීච් එක අඩු කරනවා. එතකොට අපි හිතන්නේ මොකද්ද? තව රුපියල් 1000ක් 2000ක් හරි වැඩිපුර දාලා ඇඩ් එක කන්ටිනියු කරන්නනේ බලන්නේ. අන්න ඒ වගේ. ඉතින් එතෙන්දී Facebook එක පැත්තෙනුත් දේවල් තියෙනවා. අනිත් එක තව හේතුවක් වෙන්න පුළුවන්. ගොඩක් වෙලාවට අපි හිතමුකෝ අපි ගිය සතියේ ඇඩ් එක රන් කරා. හරි ඒ ඇඩ් එකම අපේ ඔඩියන්ස් වෙනස් කරන්න නැතුව අපේ ක්‍රියේටිව් එක වෙනස් කරන්න නැතුව මේ සතියේත් රන් කරනවා. එතකොට මේ සතියේත් ඒ ඇඩ් එක රීච් වෙන්නෙම අර කලින් සතියේ ඇඩ් එක රීච් වෙච්ච කට්ටියටම. එතකොට ඒ කට්ටිය ඇඩ් එක දැකලා ඇති සමහරක් විට ඕ කට්ටියව කන්ටැක්ට් කරලා ඇති සමහරක් විට ඉන්ට්‍රස්ට් නැතුව ඇති. ඉතින් අර දැකපු ඇඩ් එකම මේ සතියේත් ආයෙ දැක්කහම සමහරක් විට ඒ කට්ටිය ඔල්රෙඩි ඇඩ් එක දැකලා එපා වෙලා තියෙනවා. දැන් අපි වුණත් Facebook එකේ එකම දේ දකිද්දි ඔක ටක් ගාලා ස්කිප් කරලා දානවනේ. අන්න ඒ වගේ දෙයක් තමයි ඔතෙන්දිත් වෙන්නේ. එතකොට අපි ඇඩ් එකක් ගහද්දි හිතන්න ඕනේ ගිය සතියේත් මේ ඇඩ් එක ගහුවා මේ සතිය පොඩ්ඩක් වෙනස් කරන්න ඕනේ. එහෙම නැත්නම් අඩුම ගානේ ක්‍රියේටිව් එකවත් වෙනස් කරන්න ඕනේ. මොකද අර එකම දේ දැකලා ආයේ දේ දකිද්දි අපි ගොඩක් වෙලාට ඕක ස්කිප් කරන්න තියෙන පොසිබිලිටි එක වැඩි. ඒ හින්දා අලුත් විදියකට වෙනස් විදියකට මේ සතිය ඇඩ් එක ගැහුවනම් සමහරක් විට රීච් එක කලින් විදියට හදා ගන්න පුළුවන් නැත්නම් ඊට වඩා වැඩි වෙන්න පුළුවන්. හරි. ඒ වගේ තමයි ළඟදිම ආපු ඇල්ගොරිදම් එකේ හැටියට ගොඩක් වෙලාවට මේ කට්ටිය ප්‍රයොරිටි දීලා තියෙනවා ක්‍රියේටිව් එකට. මොකද ඇඩ් එකක් කෙනෙක්ගේ හිත ගන්න ප්‍රධානම ඔප්ෂන් එක තමයි ක්‍රියේටිව් එක කියන්නේ. එතකොට ක්‍රියේටිව් එකට ඔය කට්ටිය ටිකක් වැඩිපුර ටයිම් එකක් දීලා වැඩිපුර එෆෝඩ් එකක් දීලා හොඳ ක්‍රියේටිව් එකක් හදා ගන්න ඕනේ. එතකොට අපි ක්‍රියේටිව් යූස් කරද්දිත් අපි කියනවා ගොඩක් වෙලාට ක්‍රියේටිව් වර්ග කීපයක් යූස් කරන්න කියලා. අපි ඕක කෝස් එක ඇතුලේදී කතා කරමු. ඒක ටිකක් වෙලාවක් යන සබ්ජෙක්ට් එකක්. මම ඕක පොඩ්ඩක් නිකන් පෙන්නුවොත් එහෙම මෙතන අපිට එකම ඇඩ් එක නැතුව සමහරක් විට ඇඩ්ස් කීපයක් වෙන වෙන විදිහට යූස් කරන්න පුළුවන්. මට මෙතන එක්ස්පීරියන්ස් එකක් පෙන්වන්න බලමු අපි.
බලමු අපි මේ අපේ ඇඩ් එකේම රිසල්ට් එක මම හිතන්නේ මේ ඇඩ් එක ප්‍රොෆයිල් එකෙන් නෙමෙයි වෙන්න ඇති අපි රන් කරේ. alright. මට මේකෙත් එකක් විතරයි කියලා තියෙන්නේ. නමුත් ඇඩ් වර්ග කීපයක්. ඒ කියන්නේ එකම ඔඩියන්ස්ට ඇඩ් මේ ක්‍රියේටිව් වර්ග කීපයක් අපිට යූස් කරන්න පුළුවන්. ඒ කියන්නේ මොකද සමහරක් විට ඒකට හේතුව වශයෙන් සරලව කිව්වොත් එහෙම ඔයා කැමති ක්‍රියේටිව් එක. ඒ කියන්නේ අපි හිතමුකෝ ඔයා කැමති පාට නෙමෙයි මම කැමති. මම දැන් අර කලින් කිව්වා වගේ අපි ප්‍රොෆයිල් හදනවානේ. එතකොට අපි හිතමු අපි එකම ක්‍රියේටිව් එක දැම්ම කියලා නිල් පාටින් හදලා සමහරක් විට මම නිල් පාට වලට කැමති නැත්තම් ඒ නිල් පාට එක ස්කිප් කරලා දාන්න. හැබැයි ඔයා ඒ ඩීටේල්ස්ම රතු පාටිනුත් හදලා දැම්මොත් එහෙම අන්න ඒ ඇඩ් එක අරයා ප්‍රොෆයිල් එක සිලෙක්ට් කරද්දී අපි හිතමුකෝ අපි මෙහෙම උදාහරණයක් ගමුකෝ සරල උදාහරණයක් ගත්තොත් මට ඕනේ රතු පාට සපත්තුවක් තියෙන මං ගාව සපත්තු ගොඩක් තියෙනවා. හරි. හැබැයි මේකේ රතු පාට සපත්තුත් තියෙනවා, නිල් පාට සපත්තුත් තියෙනවා, කහ පාට සපත්තුත් තියෙනවා. නමුත් මම ඇඩ් එකක් හදනවා ක්‍රියේටිව් එක හදනවා රතු පාට සපත්තුවක් විතරක් දාලා. හරි. එතකොට මේ ඇල්ගොරිදම් වලින් හිතන්නේ සර්ච් කරන්නේ සපත්තු කැමති කට්ටිය රතු පාට සපත්තු කැමති කට්ටිය කියන එක. එතකොට ඔයාට අතෙන්දි මිස් වෙනවා නිල් පාට සපත්තු කැමති කට්ටිය කියන එක. නමුත් ඔයා මෙතෙන්දි ඇඩ් වර්ග නැත්තම් ක්‍රියේටිව් කීපයක් දැම්මනම් රතු පාට සපත්තුවකුත් දාලා ක්‍රියේටිව් එකක් හදනවා. නිල් පාට සපත්තුවකුත් දාලා ක්‍රියේටිව් එකක් හදනවා. කහ පාට සපත්තුවකුත් දාලා ක්‍රියේටිව් එකක් හදනවා. ඒ ක්‍රියේටිව් තුනම දාලා ඇඩ් එක රන් කරනවා. එතකොට එයා රීච් කරනවා හරි. මෙයා සපත්තු වලට කැමති. හැබැයි රතු පාට සපත්තුවට කැමති කෙනාට පෙන්නනවා රතු පාට සපත්තුවේ ඇඩ් එක. තවත් කෙනෙක් කැමති සපත්තු වලට. හැබැයි එයා කැමති කහ පාට සපත්තුවට. එතකොට එයාට පෙන්නනවා ටක් ගාලා කහ පාට සපත්තුව තියෙන ඇඩ් එක. අන්න ඒ වගේ ටෙක්නික් අපිට යූස් කරන්න පුළුවන් ගොඩක් වෙලාවට හරි රීච් එක වැඩි කරගන්න හා අපේ ඇඩ් එකේ රිසල්ට් එක වැඩි කරගන්න. ඔය මම කිව්වේ පොඩි එක්සැම්පල් එකක්. ඒ වගේ තමයි ඇල්ගොරිදම් වැඩ කරන්නේ. ඉතින් අපි ඇල්ගොරිදම් ගැන තවත් වැඩිපුර ඉගෙන ගමු ඉස්සරහට. මේවා වෙන්නේ කොහොමද හා දැන් මම අර කිව්වා වගේ අලුත් ආපු අප්ඩේට් එකේ නොවැම්බර් ආපු අප්ඩේට් එකේ ගොඩාක් ප්‍රයොරිටි දීලා තියෙනවා මේ ක්‍රියේටිව් එකට. ඒ කියන්නේ ඇඩ් එකේ ලුක් එක හා තියෙන ක්වොලිටි එකට. ඒ හින්දා ඉස්සරහට පොඩ්ඩක් වැඩ කරද්දි ක්‍රියේටිව් එක ගැන අයිඩියා එකක් තියාගන්න. ඊට අමතරව සයිසස් තියෙනවා ගොඩක් වෙලාට එක එක platform වලට පෙන්වන්න පුළුවන් සයිසස්. දැන් අපි කරන තවත් එක වැරද්දක් තමයි අපි එකම සයිස් එක නැත්තම් 1 by 1 එහෙම නැත්තම් අපි හිතමුකෝ කොටුවක් වගේ ඇඩ් එකක් විතරක් දානවා. ඕක ගොඩක් වෙලාවට අර රීල් වගේ පෙන්වන්නෙත් කොටුවක් විතර. එතකොට උඩින් කළු පාට ස්ටෑම්ප් පේනවා. එතකොට ඇඩ් එකේ ඇට්‍රැක්ටිව් ගතිය අඩුයි. නමුත් අපි එතනට තව ඒ ක්‍රියේටිව් එකම හොරිසොන්ටල් දිග අතට ඇඩ් එකක් දාලා තිබ්බනම් අපි ඒකෙන් තියෙන performance එක වැඩි. අපි ගොඩක් කට්ටිය අර කම්මැලිකමත් එක්ක තමයි මේ performance අඩු වෙන්නේ. නිකම්ම මොකක් හරි post එකක් හැදුවා දැම්ම ටෙක්ස්ට් ටිකක් දැම්ම මේක boost කරපුවාම අපිට sales එන්න ඕන කියන අයිඩියා එකේ තමයි ගොඩක් කට්ටියගේ මයින්ඩ් එක සෙට් වෙලා තියෙන්නේ. නමුත් ඉස්සරහට එහෙම කරනවට වඩා හරියට ප්ලෑන් කරලා ටිකක් ටයිම් අරගෙන හරියට ක්‍රියේටිව් ටික හරියට ටාගට් ඔඩියන්ස් ටික මොන මොන කට්ටියටද යන්න ඕනේ කියන ඒවා ප්ලෑන් කරලා ඇඩ් එක රන් කරා නම් ඔය කට්ටියට හොඳ රිසල්ට් එකක් ගන්න පුළුවන්. හරි දැන් මම මේ ටික තමයි කිව්වේ ක්‍රියේටිව් එක දැන් ප්‍රයොරිටි වෙලා තියෙන අලුත් ඇල්ගොරිදම් එකත් එක්ක ඒ හින්දා ක්‍රියේටිව් එකට ටිකක් හොඳ තැනක් දෙන්න ටිකක් වැඩිපුර ගන්න වෙලාවල් පොඩ්ඩක් කට්ටිය Pinterest කියන එක යූස් කරන්න පුළුවන්. මම ඔකත් පොඩ්ඩක් නිකන් පෙන්නන්නම්. ඕන තරම් ගන්න පුළුවන්. ඊට අමතරව තමන් ක්‍රියේටිව් පැත්ත දන්නේ නැත්නම් පොඩ්ඩක් දන්න කෙනෙක්ට කියලා හරි යූස් කරන්න. මොකද තමන් නිකන් අඩු ක්වොලිටි ක්‍රියේටිව් එකක් දාලා කරනවට වඩා ඔයා ක්‍රියේටිව් ගැන දන්න කෙනෙක් ග්‍රැෆික් ඩිසයිනර් කෙනෙකුට තව කීයක් හරි දීලා රන් කරන ඇඩ් එකේ බෙනිෆිට් එක වැඩි වෙන්න පුළුවන්. හරි. අපි මේ වගේ නිකන් හිතමුකෝ අපේ දැන් ඉන්නවනේ ෂූ නැත්තම්
ඔන්න ඔය වගේ ඕන තරම් ඇඩ්වර්ටයිස්මන්ට් තියෙනවා. කට්ටියට බලලා ඒ වගේ ක්‍රියේටිව් ඇට්‍රැක්ටිව් ගතිය එන විදිහට හදා ගන්න පුළුවන්. හරි මොකද ඕක මේන් පොයින්ට් එකක් වෙලා තියෙනවා දැන් ඇඩ් එකේ performance බලන්න. එතකොට අර මං කියෝ වගේ පාරිභෝගිකයාගේ අවධානය හා ස්ක්‍රෝල් කරන එක ස්ටොප් කරන එක තමයි අපේ පළවෙනි ටාගට් එක වෙන්න ඕනේ අපේ ක්‍රියේටිව් එකේදී. මොකද නිකම්ම ස්ක්‍රෝල් කරනවට වඩා දකිද්දි පොඩ්ඩක් හරි නැවැත්තුවා නම් එතන නැවැත්තුනාට පස්සේ තමයි ආ ඊළඟ ඩීටේල්ස් එක බලන්නේ. එතකොට අපි වීඩියෝ එකක් නම් first 3 second rule කියන එක ඊටාම වැදගත්. ඒ කියන්නේ ඔයා ස්ක්‍රෝල් කරගෙන යනවා නම් උඩ ඉඳන් පේන හරියේ ඉඳන් යටට යන තප්පර 3 ඇතුලේ උපරිම ඇට්‍රැක්ෂන් එක දිනා ගන්න ඕනේ. ඊට අමතරව පේන් පොයින්ට් එක නැත්තම් කස්ටමර්ගේ ප්‍රශ්නෙට උත්තරයක් කියන දේත් එක්ක වගේ දුන්නා නම් තවත් ඔය කට්ටියට හොඳ රිසල්ට් එකක් ගන්න පුළුවන්. ඒ කියන්නේ අපි හිතමුකෝ ඔයා නිකම්ම සපත්තුවක් මෙන්න මේක සපත්තුවක් කියන එක විතරක් දෙන්නේ නැතුව ඒ කියන්නේ මේක සපත්තුවක් රුපියල් මෙච්චරයි ඩිස්කවුන්ට් එක මෙච්චරයි කියලා විතරක් ඇඩ් එකෙන් දෙන්නේ නැතුව ඔයාට දෙන්න පුළුවන් නම් ඔයාගේ කකුලට පහසු නැත්නම් කකුලට බරක් නැති සපත්තුවක් වගේ අර නිකන් වෙනස් විදියක නැත්නම් පාරිභෝගිකයාට තියෙන ගැටලුවට විසඳුමක් එක්ක ඔයාගේ ක්‍රියේටිව් එක දෙන්න පුළුවන් නම් එතන ඉන්නේ ඔයාගේ රීච් එක හදන්න පුළුවන්. ඊට පස්සේ කන්ටෙන්ට් එක ඒකේ අපි යූස් කරන වචන ඒ කියන්නේ ගොඩක් වෙලාවට අපි දැන් කියන දේ තමයි ක්‍රියේටිව් එකේ ගොඩාක් ටෙක්ස්ට් පුරවන්න එපා වැඩක් නැහැ. මොකද ක්‍රියේටිව් එකේදී ගොඩක් වෙලාවට ටෙක්ස්ට් එකට වඩා විෂුවල් එකට තමයි අපි ප්‍රයොරිටි දෙන්න ඕනේ. ඒ විෂුවල් එකෙන් ඔයා ක්‍රියේටිව් එක නවත්ත ගත්තා නම් ඊට පස්සේ එයාට ඉන්ට්‍රස්ට් නම් තමයි ටෙක්ස්ට් එකට යන්නේ. ඒ හින්දා ගොඩාක් ටෙක්ස්ට් පුරවන්න නැතුව විෂුවල් එකෙන් කස්ටමර්ව ඇට්‍රැක්ට් කරගෙන ඊට පස්සේ අවශ්‍ය ටෙක්ස්ට් එක දෙන්න පුළුවන්. ඊට පස්සේ පැහැදිලි call to action කොහොමද මේක බයි කරන්නේ ගොඩාක් ස්ක්‍රෝල් කර යන්න ඕනේ නැහැ. ඔය කට්ටියට ඇඩ් කරන්න පුළුවන් දැන් මම contact WhatsApp බටන් එක එහෙම නැත්නම් ඔයාගේ වෙබ් පේජ් එකක් තියෙනවා නම් e-commerce page එකක් තියෙනවා නම් ඒකට link කරන්න පුළුවන්. ඒ වගේ හරි සරලව අර අපි ඕනම කෙනෙක් අපි වුණත් කැමති නැහැ නිකන් බොරුවට ටයිම් එක වේස්ට් කරගෙන ටෙක්ස්ට් එකේ ස්ක්‍රෝල් කර හොය මොකද්ද කොහොමද ගන්න කියනවට වඩා හරි ලේසියෙන් ඒ call to actions දෙන්න පුළුවන් නම් ඒ ඇඩ් වලිනුත් අපිට වැඩිපුර රිසල්ට් එකක් ගන්න පුළුවන්. අපි පොඩි කේස් ස්ටඩීස් දෙකක් තුනක් බලමු. උදාහරණයක් විදිහට ඇඳුම් නැත්නම් ක්ලෝතින් බ්‍රෑන්ඩ් එකක් වැරදුන තැන හැටියට අපි අඳුනගත්ත දේ තමයි මේ බිස්නස් එක පටන් ගද්දී ඒ කියන්නේ තමන් ගාව තියෙන ලස්සන ඇඳුම් වල පින්තූර දානලා බූස් කරා. හරි. ගොඩක් ලයික්, කමෙන්ට්ස්, wow, hearts මේ ඇඩ්ස් වලට හම්බුණා. නමුත් ගොඩක් වෙලාවට ප්‍රයිස් එක අහන එක නැත්තම් මේක බයි කරන එක ඇඩ් එකේ රිසල්ට් එක හැටියට ඒ කට්ටියට ආවේ නැහැ. ඒකට ප්‍රධාන හේතුව වීඩියෝ කන්ටෙන්ට් එක පින්තූරයක් විතරක් ඒ කියන්නේ ඇඳුමේ පින්තූරයක් වෙනුවට ඒකේ අඳන් ඉන්න කෙනෙක් හා ඒකේ ක්වොලිටි එක පැහැදිලි කරන රීල් එකක් විදිහට අපි ඒ ඇඩ් එක වෙනස් කරලා දාපුවාම ඒකේ රිසල්ට් එක වැඩි වුණා. ඊට අමතරව එතෙන්දි ටාගට් කරන ඔප්ෂන් එක අපි ගොඩක් වෙලාවට ඇඩ් එකක් රන් කරද්දී එතන අපි ඔවා ඉස්සරහට කතා කරමු. ඇඩ් එකේ තියෙන අපි බලාපොරොත්තු වෙන ප්‍රධාන දේ උදාහරණයක් හැටියට අපි නිකන් පොඩි එක්සැම්පල් එකක් ටග් ගාලා ගමු. හරි. මෙතන ඇඩ් එකක් ක්‍රියේට් කරද්දිම ගොඩක් කට්ටිය දානවා. මෙතන අවේර්නස් එක තියෙනවා, ට්‍රැෆික් එක තියෙනවා, එන්ගේජ්මන්ට් එක තියෙනවා, ලීඩ්, ඇප් ප්‍රොමෝෂන් හා සේල්ස්. මෙතනින් අපි හරි එක අපිට අවශ්‍ය එක හරි විදිහට තෝරගන්න ඕනේ. අපි මෙතනින් අවේර්නස් and ට්‍රැෆික් දාලා අපිට එක්ස්පෙක්ට් කරන්න බෑ සේල් එකක්. එතකොට මොකද මේ කට්ටියගේ ඇල්ගොරිතම් එක තියෙන්නේ මේ ඇඩ් එක පෙන්නන එක විතරයි. කාට හරි පෙන්නන එක විතරයි. මම අර කලින් කිව්වා වගේ අපේ කසොන්ගේ වගේ වැඩකට නම් අවේර්නස් එක ට්‍රැෆික් වගේ දේවල් දාලා කරන්න පුළුවන්. මොකද එයාගේ පරමාර්ථය එයාගේ පේජ් එක ප්‍රොමෝට් කරගන්න එක සේල් එකකට වඩා. ඒ වගේ හරියට තමන්ගේ කැම්පේන් ඔබ්ජෙක්ටිව් එක තෝරගන්න ඕනේ. ඒ වගේ දේවල් වලින් තමයි අපිට
රිසල්ට් එක බූස්ට් කරගන්න පුළුවන්. හරි. ඊට පස්සේ call to action එකේ මිල විස්තර ආයි inbox ඇවිල්ලා අහන්න ඒ වගේ දේවල් දැම්මේ නැහැ. මිලත් එක්ක ගන්න කොහොමද කියන එක කෙලින්ම WhatsApp හරහා WhatsApp එකේ automated system එකක් auto reply එන එක ඕ කට්ටියට මතක ඇති සමහරක් විට අපේ meta ad එක දැක්කහම ඒකේ Q&A answer questions තිබ්බා. ඒක ක්ලික් කරපුවාම ඒකේ answer එක automatically එනවා. අන්න ඒ වගේ functions දාලා ad එක run කරපුවාම ඕ කට්ටිය ඒ කියන්නේ user ගේ time එකත් ඉතුරු වෙනවා. අපේ time එකත් ඉතුරු වෙනවා. මොකද අපිට පුළුවන් හැමදේම එතන දීලා එතනින් එහාට යමක් අවශ්‍ය නම් විතරක් අපිට directly contact වෙන්න පුළුවන්. එහෙම නැත්නම් එතනින් එහාට යාට directly order කරන්න යන්න පුළුවන්. මේ වගේ දේවල් අපිට කරන්න පුළුවන්. ඊට පස්සේ case study 2 එක ගෘහ භාණ්ඩ නැත්නම් අත්කම් නිර්මාණ ව්‍යාපාරයක්. ගොඩක් වෙලාවට මම දැක්ක අපේ කවුද කලම්බෝ විතරක්. හරි සුකිත. හරි අපි හිතමුකෝ මේ සුකිතගේ බ්‍රෑන්ඩ් එක කියලා. එතකොට එයාගේ ගෘහ භාණ්ඩ තමා. හැබැයි එයා ඇඩ් එක ටාගට් කරේ මුළු ලංකාවටම. නමුත් මෙතෙන්දි තියෙන ප්‍රශ්නේ තමා සුකිතට ඩිලිවර් කරන්න බෑ එයාගේ තියෙන ඒරියා එකෙන් පිටතට. මොකද එතකොට එයාගේ කොස්ට් එක වැඩි. ඊට පස්සේ කස්ටමර්ට ඩිලිවරි චාර්ජ් වෙනම කිව්වහම එතෙන්දි පොඩි පොඩි ප්‍රශ්න එනවා. අන්න ඒ වගේ තැන්. එතකොට ලොකේෂන් එක හා අපේ ඔඩියන්ස් එක හරියට ටාගට් කරන එක මේ ඇඩ් වලදී තියෙන අනිත් ප්‍රධානම දෙයක්. ඊට පස්සේ ඒකෙදි අපි කරේ ලොකේෂන් එක Tamanට ඩිලිවර් කරන්න පුළුවන් ලොකේෂන් එක විතරක් ඇඩ් එක රීච් වෙන විදියට හදලා කට්ටියගේ එක්ස්පීරියන්ස් එක්ක නැත්නම් ෆීඩ්බැක් එක්ක අලුතෙන් ඇඩ් එකක් ටාගට් කරපුවාම ඒකේ රිසල්ට් එක කලින් එකට වඩා හොඳට තිබ්බා. ඊට අමතරව අපි පුළුවන් අපේ රීටාගටින් ඔප්ෂන්ස් යූස් කරන්න. ඒ කියන්නේ සමහරක් වෙලාවට අපි හිතමුකෝ සමහරක් වෙලාවට අපි යූසර් කෙනෙක් විදියට බැලුවාම අපි සමහරක් බඩු හොයනවා. හැබැයි දැම්මම ගන්න නෙමෙයි. ඕක තව දවස් කීපයකින් නැත්නම් සති කීපයකින් නැත්නම් පඩි හම්බුනාම ගන්න අපි දැම්මම ඇඩ් තෝරනවා. මේ සෝරි අපි දැම්මම බඩු වර්ග බලනවා. හරි එතකොට අපේ ඇඩ් එක රීච් වෙන්න පුළුවන්. හැබැයි අපි ගණ්ඩ ඉන්නේ තව සතියකින් විතර. නමුත් සතියකින් විතර ගණ්ඩ යද්දී අපිට අර ඇඩ් එක අමතක වෙලා තිබ්බොත් සමහරක් විට ආයෙ වෙන තැනකින් බඩුවක් ගන්න පුළුවන්. ඒ වගේ අවස්ථාවලදී අපිට රීටාගටින් කියන ඔප්ෂන් එක යූස් කරන්න පුළුවන්. එතකොට ඒකෙදි වෙන්නේ කලින් ඉන්ට්‍රස්ට් වෙලා ඔයාගේ ඇඩ් එක බලපු කට්ටියටම ආයෙ අලුත් විදිහකට ඇඩ් එක රීච් වෙන විදිහට. හරි ඒ වගේ අපිට ඔප්ෂන්ස් ගොඩාක් මේ මෙටා ප්ලැට්ෆෝම් එකෙන් තියෙනවා. මේ වගේ ඔප්ෂන් one by one අපි ඉගෙන ගමු. හරි. ඉතින් මේකේ තියෙන කන්ටෙන්ට් එක මම ඔය කට්ටියට පෙන්නන්නම්. හැබැයි මම හිතන විදිහට ඒක ලොකුවට තේරෙන්නේ නැති වෙයි. මොකද ඒක යූස් කරලා තියෙන්නේ අපි ටිකක් ටෙක්නිකල් වර්ඩ්ස් හින්දා හරි ඔය අතරේ තව කට්ටියට ප්‍රශ්න තියෙනවා නම් දාන්න අපි එතකොට ඒවත් පොඩ්ඩක් කතා කරමු. හරි. හරි එතකොට අපි කිව්වා වගේ අපේ course duration එක 20 hours තියෙන්නේ. ඔතෙන්දී අපි ගොඩක් වෙලාවට practically ad run කරන ගමන් ඒ sessions යනවා. ඒ හින්දා ගොඩක් වෙලාවට live session වලට සහභාගී වෙලා ඔය කට්ටියට ඒ ad run කරන ගමන් හා අපි කතා කරන ගමන් ඔය කට්ටියට තියෙන ප්‍රශ්න ගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔය කට්ටියගේ ad එකක් වුණත් අපිට ඒ live session එකේදීම run කරන්න පුළුවන්. අපිට guide කරන්න පුළුවන් ඒ වගේ දේවල්. එතකොට සාමාන්‍යයෙන් පැය දෙකක් එකමාරක් වගේ තියෙන්නේ. ලැන්ග්වේජ් එක සිංහල තේරෙන්නේ නැති කට්ටිය ඉන්නවා නම් කියන්න අපි වෙනම ඒ කට්ටියට ඉංග්ලිෂ්
යූස් කරන්න පුළුවන්. ටැමිල් නම් දැනට බෑ. හරි. එතකොට අපේ මේන් ටාගට් ඔඩියන්ස් එක වෙන්නේ අර ලොකුවට ඩිග්‍රී ලෙවල් එකේ ඩිජිටල් මාකටිං කට්ටිය ඉගෙන ගන්නවට වඩා ස්මෝල් බිස්නස් ඕනර්ස්ලා අලුතෙන් බිස්නස් එකක් පටන් ගන්න ඉන්න කට්ටිය ඒ වගේ කට්ටියට සරලව අර ටෙක්නිකල් පැත්තට වඩා මේවා හරි සරලව ඇඩ් එකක් හරියට රීච් කරගන්න කොහොමද කියන එක කියලා දෙන එක. එතකොට සර්ටිෆිකට් එකක් ඕ කට්ටියට හම්බ වෙනවා. නමුත් ඇත්තටම අර කිව්වා වගේ මෙතෙන්දී සර්ටිෆිකට් එකට වඩා මේකෙන් ගන්න එක්ස්පීරියන්ස් එක හා නොලෙජ් එක තමයි වැදගත් වෙන්නේ. එතකොට අපි Facebook බිස්නස් පේජ් එකක් ක්‍රියේට් කරන තැන ඉඳන් ඒකට කොහොමද Instagram ලින්ක් කරන්නේ අපි කොහොමද It's 9 o'clock. Meta ads use කරන්න දැන් අපි ගොඩක් වෙලාවට මම දන්නවා කට්ටිය Facebook එකේ ඇඩ් එක වෙනම අප්ලෝඩ් කරනවා ඊට පස්සේ Instagram එකේ වෙනම අප්ලෝඩ් කරනවා නමුත් අපිට ඊට වඩා හරි ලේසි මේ Creator Studio කියන platform එක use කරන්න ඊට අමතරව third party app තියෙනවා ගොඩක් වෙලාට ඒව ගැනත් අපි course එකේදී කතා කරමු නමුත් මේකෙදි අපිට හරි ලේසියෙන් පුළුවන් එකපාර අපේ තියෙන platform ඔක්කොටම අපේ ඇඩ් එක පෝස්ට් කරන්න එතකොට වෙන වෙනම ආය Facebook එකට ලොග් වෙලා Facebook එක පෝස්ට් කරන්න ඕනේ නැහැ. හරි ඒ වගේ කරන්න පුළුවන්. හැබැයි එහෙම කරන්න ඕන අවස්ථා තියෙනවා. දැන් මේකේ උදාහරණයක් ඇටියට අපි හිතමුකෝ මේ බ්‍රෑන්ඩ් එකට මගේ තියෙනවා මේ ක්ලයන්ට්ගේ Facebook and Instagram page දෙකක්. එතකොට අපිට මෙතන Facebook එකත් දාන්න පුළුවන්. group මේ Instagram එකක් දාන්න පුළුවන්. ඊට අමතරව තව groups වලට අපේ page එක join වෙලා තියෙනවා නම් ඒ group වලත් post වෙන විදිහට එකම platform එකේ අපේ ක්‍රියේටිව් එක ඇඩ් කරලා ටෙක්ස්ට් ටික දාලා පෝස්ට් කරන්න පුළුවන්. එතකොට අපේ එතෙන්දී ලොකු ටයිම් සේවින් එකක් වෙනවා. ඒ වගේ දේවල් අපිට යූස් කරන්න පුළුවන්. හරි. හරි. ඔය ටික තමයි මට මේන්ලි කියන්න ඕනේ උනේ. අපේ පැත්තෙන් ඊට අමතරව ඔය කට්ටියට මොනවා හරි දැනගන්න තියනවා නම් අපි දෙන්නම් විනාඩි 5ක් 10ක් ඒ ගැන කතා කරමු. ඔව් කසම් බේසික් ඉඳන්ම කරනවා. ඒ කියන්නේ මම අර කලින් කිව්වා වගේ ඔයාට page එක හදන තැන ඉඳන් business page එකක් develop මේ create කරන තැන ඉඳන් ඊට පස්සේ ඒකට කොහොමද Instagram page එක link කරගන්නේ ඒක හරියට අනිත් එක මම තව දෙයක් කියන්න ඕනේ. ගොඩක් කට්ටිය කරන වැරද්දක් තමයි page එක හදපු ගමන් ටක් ගාලා පළවෙනි post එක දාලා ඒක boost කරනවා. ඕක කරන්න එපා. මොකද හේතුව තමයි එතෙන්දී ඔයාගේ ඇඩ් එක හරි කෙනාට රීච් වුණත් එතෙන්දී ඔයාගේ කස්ටමර්ගේ ට්‍රස්ට් එක බිල්ඩ් වෙන්නේ නැහැ. මොකද දැක්ක ගමන් කස්ටමර් ඇවිල්ලා බලපු ගමන් අලුත් පේජ් එකක් කිසිම පෝස්ට් එකක් නැහැ. ඒ හින්දා මුලින්ම තමන්ගේ පේජ් එක තමන්ගේ බ්‍රෑන්ඩ් එක හරියට ඩිවෙලොප් කරගෙන ඉන්න ඊට පස්සේ ඇඩ් බූස්ටිං පැත්තට යන්න නැත්තම් අපේ ගොඩක් කට්ටිය හිතාගෙන ඉන්නේ නිකම් පේජ් එකක් හදලා ඇඩ් එකක් දාපු ගමන් සේල්ස් එනවා කියන එක ඒක සාර්ථක දෙයක් නෙමෙයි මුලින්ම තමන්ගේ බිස්නස් එක හා පේජ් එක හරියට ඩිවෙලොප් කරලා හරියට ක්‍රියේට් කරලා ඒ ස්ටෑන්ඩඩ් ප්‍රොසීජර් ටික හරියට කරලා ඊට පස්සේ පෝස්ට් දෙක තුනක් ගියාට පස්සේ මොකද අපි එකම පෝස්ට් එක දාලා ඒක බූස්ට් කරපුවාම පේජ් එකට ඇවිල්ලා බලපුවාම ඇති දෙයක් නෑ කස්ටමර් පේජ් එකට ආවා නම් ඒක through තමන්ට අවශ්‍ය දේවල් බිස්නස් එක ගැන ඩීටේල්ස් තව වෙන මොනවද තියෙන ඒ වගේ ඩීටේල්ස් එක යන්න පුළුවන් නම් තමන්ගේ ඇඩ් එක සාර්ථක වෙන්නේ මොකද ගොඩක් වෙලාවට ඔතෙන්දිත් ඇල්ගොරිතම් එක සම්බන්ධ වෙනවා අපි හිතමුකෝ කස්ටමර් කෙනෙක් ඔයාගේ ඇඩ් එක දැකලා පේජ් එකට රීච් වෙලා එතෙන්දී ඊට පස්සේ කස්ටමර් ලීව් වුණා නම් එතන ඇල්ගොරිතම් එකේදී එයා ඩිටෙක්ට් කර ගන්නවා මේක කස්ටමර්ට ගියාට කස්ටමර්ට අවශ්‍ය දේ ලැබුණ නැහැ කියලා. ඊට අමතරව ඔය කට්ටිය දැකලා ඇති Facebook ad වලදී අපිට ඔප්ෂන් එකක් තියෙනවා not relevant කියන එක හර්ෂන් සර් මම හිතන්නේ ඩිස්කනෙක්ට් වුණා. හරි. අපි විනාඩියක් වගේ ඉමු ළමයි. ඔයාලගේ තියෙන ප්‍රශ්න ටික චුට්ටක් දාන්න. අද පොඩ්ඩක් මේ කනෙක්ෂන් ඩ්‍රොප් එක සෑහෙන්න තියෙනවා. ඉතින් අද මේ සෙෂන් එක සම්බන්ධ වෙන්න බැරි වුණ කට්ටිය. හරි අපි කමියුනිටිස් වල සාමාන්‍යයෙන් 200කට කිට්ටු ප්‍රමාණයක් දැන් ඉන්නවා. ඉතින් අර එයාලට මේක බලන්න පුළුවන්කම තියෙනවා. හරි. ඉතින් තමයි මේක අර මේ අපි
සාමාන්‍යයෙන් මම මේ ටික කියන්නේ හර්ෂන්ස් ජොයින් වෙනකල් ළමයි අර අපි සාමාන්‍යයෙන් මෙටා කෝස් එකක් කියන එක ගොඩක් වෙලාවට හැමෝම අර හිතන්නේ මේක ෂෝට් කෝස් එකක් විදියට. ඒ කියන්නේ පොඩි කෝස් එකක් විදියට තමයි කට්ටිය කරගන්නේ. හැබැයි ඔයාලටම තේරෙනවා සාමාන්‍යයෙන් මේක එහෙම ගන්න ඕන එකක් නෙවෙයි. මේක ඇත්තටම සමහරකට වගේ මුළු බිස්නස් එකම මේක මම තමයි අඳාපවතින්නේ. නේද? ඒ හින්දා ඔයා මේ වැඩේ හරියට ඉගෙන ගන්න ඕන. ලයිව් ඉගෙන ගන්න එක තමයි මේක හොඳම දේ. අර හර්ෂන් සර් කිව්වා වගේ ලයිව් ඉගෙනගෙන ඒකේ තියෙන දේවල් මොනවද? හරි, ඒ කියන්නේ ලයිව්ම එක ප්‍රැක්ටිස් කරන එක තමයි හොඳම දේ. ඒකෙන් ඔයාලට හොඳ නොලෙජ් එකක් එනවා මේ මෙටා ප්ලැට්ෆෝම් එක ගැන. හරි. ඉතින් ඒකට හරි. අනිවාර්යෙන් කරන්න මම මොකද ළමයි අර ගොඩාක් මම දැකලා තියෙනවා මේ ගොඩක් තැන්වල ඔක ප්‍රී රෙකෝඩඩ් වීඩියෝ විදිහට යන එක. හරි. ඒක මම හිතන්නේ සාර්ථකයි කියලා. ඔයාලට එකක් තමයි මේ වැඩේදී ලයිව් කෝස් එකක් ෆලෝ කරන්න ඕන. ඒක ප්‍රැක්ටිකලි ඇප්ලයි කරන්න ඕන. සහ ආෆ්ටර් සර්විස් එකක් තියෙන්න ඕන. ඔන්න ඔය තුනම එක තමයි මේ වැඩේ යන්නේ. හරි. හර්ෂන්ස ජොයින් වෙලා ඉන්නා. සර්ට කන්ටිනියු කරන්න පුළුවන්. හරි. සෝරි මේ පොඩි පවර් ප්‍රශ්නයක් වෙලා ඩිස්කනෙක්ට් වුණා. හරි. හරි. ඉතින් විශේෂයෙන් ওই ටික තමයි කියන්න ඕනේ මේ ඔය කට්ටියට ඊට අමතරව මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් ගැටලු තියෙනවා නම් දාන්න අපි ඒවත් කතා කරමු. මොකද අපි මේකේ මේන්ලි අභිප්‍රාය ඔය කට්ටිය මේ කෝස් එකට පුෂ් කරනවට වඩා මේ සෙෂන් එකේ මේ පැය කිහිපය ඇතුළත යම් කිසි දැනුමක් ඔය කට්ටියට දෙන්න මොකක් හරි දෙයක් මේ තුලිනුත් ඔය කට්ටියට ඉගෙන ගන්න කියන එක. ඒ හින්දා ප්‍රශ්න තියෙනවා නම් කියන්න. හරි කෝස් එකේ ෆී ගැන අපේ චින්තක මල්ලි කතා කරයි. හරි. අපි ඒකත් කියමු නේද? එතකොට ඔව් මෙයා හැමෝටම දේශී එතකොට හිතන විදිහට. ලේසියිනේ. ළමයි මේක පැය 20ක කෝස් එකක්. මේක ඔයාලට ටෝටලි කොස්ට් එක විදිහට රුපියල් 10000ක මුදලක් තමයි යන්නේ. හරිද? ඒකත් ඔයාලට පුළුවන් ඉන්ස්ටෝල්මන්ට් දෙකකට ගෙවන්න. මොකද මේක මාස දෙකක් කියන කාලේ යනවා. ඒකෙදි ඔයාලට 5000ක් ගෙවලා රෙජිස්ටර් වෙලා ඔයාලට ඉතුරු 5000 ඒ කියන දවසට ගෙවන්න පුළුවන්. ඒ කියන්නේ පැය 10ක් කවර් වුණාට පස්සේ ඉතුරු එක ගෙවන්න පුළුවන්. හරි. ඉතින් එහෙම තමයි ළමයි මේ කියන්නේ සාමාන්‍ය පැය 10ක් පැය 9ක් වගේ ඇතුළත ඒක ගෙවාගෙන යන්න පුළුවන්. නැත්නම් 10000ම ගෙවලා පේමන්ට් එක ගන්නත් ඔයාලට පුළුවන්කම තියෙනවා. ඉතින් අර එකම දේ තමයි මේකෙදි අපි සාමාන්‍යයෙන් අනිත් කෝසස් එක ගත්තී අපි ඒ කියන්නේ මම පර්සනලි දැකලා තියෙන ආශාසල් ගන්නවා. ගොඩක් මේ දන්න තැන්වල තියෙන ඒ වගේ වැඩේ තියෙන එකක් ලයිව් යන්නේ අනිත් එක කෝස් ෆී එක දෙගුණයක් විතර වැඩි. සහ ආෆ්ටර් සර්විස් එකක් නැහැ. ඔන්න ඔය ප්‍රශ්න තමයි ලොකුටම තියෙන්නේ. ඒ වගේ බිස්නස් එක හරියට කන්ටිනියු කරගන්න බිස්නස් එකේ මේ මෙටා ඇල්ගොරිතම් වෙනස් වෙනවා. ඒක දැන් අපි මේ කතා කරන මොහොත නෙවෙයි තව මාස 3කින් තියෙන්නේ. හරි. ඉතින් ඒකේ සපෝට් එකත් එක්ක ඔයාලට වැඩේ අරගෙන යන්න එපික් ලර්න් එකේ අපි හර්ෂන්ස් අනිවාර්යෙන් මේකේ සපෝට් එක දෙනවා. හරි. ඉතින් ඔයාලට මේ දැන් අපි ඉස්සල්ලාම කරන් දැන් හර්ෂන්ස් පෙන්වනවා වගේ එපික් ලර්න් එකේ සම්පූර්ණයෙන්ම මාකටිං කැම්පේන් ටික හැන්ඩල් කරන්නේ හර්ෂන්ස්. හරි. එතකොට අපි සාමාන්‍යයෙන් මේ කෝස් එකකට අපි කියන්නේ මේ එන ලොකුවට අපි මේවා කරන්නේ අපිට සාමාන්‍යයෙන් ළමයි බැච් එක සාමාන්‍යයෙන් ළමයි 20ක් 30ක් 40ක් ඔය රේන්ජ් එක තමයි සාමාන්‍ය රේන්ජ් එක. හරිද? ඉතින් ඒ රේන්ජ් එක අපිට කොහොමත් හැම පාරකම මාකටිං කරනකොට ඒක එනවා. ඒකට එකම හේතුව තමයි හර්ෂ සර් හැම වෙලාවෙම අර අප්ඩේට් වෙලා ඒ වැඩේ හරියට කරලා දෙන හින්දා. හරිද? ඉතින් ඒක තමයි ලොකුම දේ. මොකද අපිට කෝස් එකක් විදිහටත් ඔයාලට මේක දාන්න පුළුවන්කම තියෙන්නේ. එච්චර අර මේ ෂුවර් කරලා ඔයාලට දෙන්න පුළුවන්කම තියෙන ඒ හින්දා. නැතෝ වෙන දෙයක් හින්දා නෙවෙයි. නැත්තම් අපි සාමාන්‍යයෙන් රෙකමන්ඩ් කරන්නේ නැහැ මේ එපික් ලර්න් එක ඇතුලේ ඒ වගේ කෝස් එකක් කරන එක. විශේෂයෙන්ම ඔයාලා දන්නවා එපික් ලර්න් එක මේ ලෙක්චර්ස් ලාගේ පැනල් එකකින් තමයි මැනේජ් වෙන්නේ. ඒක මට කලින් කියන්න බැරිලා. එතකොට අපි සාමාන්‍ය ඕනම කෝස් එකක් දාන්න යනකොට ඒක ළමයාට මේක ඉගෙන ගන්න කෙනාට ඒකෙන් අර බෙනිෆිට් එක උපරිම දෙන්න පුළුවන් නිසා අපිට 100% මේක ඩිලිවර් කරන්න පුළුවන්ද කියන තැන ඉඳන් තමයි අපි හැමදේම ඩිලිවර් කරන්නේ. ඉතින් ඒකෙදි අපිට අපේ පැත්තෙන් කිසිම ප්‍රශ්නයක් නැතුව රෙකමන්ඩ් කරන්න පුළුවන් කෝස් එකක් තමයි මේ මෙටා එක්ස්පර්ට් කෝස් එක. ඉතින් ඔයාලා කරන ඕනම ජොබ් මේ කියන්නේ බිස්නස් එකක්, ඔයාගේ බ්‍රෑන්ඩ් එකක් ඕනම දෙයක් ඔයාට මාකට් කරගන්න ඉගෙන ගන්න පුළුවන් නිසා ඔයාටම මේක ඉගෙනගෙන එක්ස්පර්ට් ලෙවල් එකට යන්න පුළුවන්කම තියෙනවා. හරිද? ඉතින් ඒකෙදි ඔයා බිඳුවේ ඉඳන් වැඩි. හරි? බිඳුවේ ඉඳන් වැඩි යන්නේ හැම දෙයක්ම හර්ෂණ සර් මේ ප්ලැට්ෆෝම් එක මොන වගේද මොන වගේ දේවල්ද තියෙන්නේ කියන එක ගැන ඔයාලට බේසික් නොලෙජ් එක දෙන ගමන්ම ටික ටික ඇඩ්වාන්ස් විදියට ඒක අරගෙන යනවා. මේක තමයි අර හැම වෙලාවෙම මතක තියාගන්න ඕන දේ තමයි මේකේ හැම වෙලාවෙම අපි කෙලින්ම බලන්නේ අපේ ඇඩ්ස් තියෙනවා
ඇඩ් එක හරියට බූස්ට් කරගෙන හරි රිසල්ට් එක ගන්න එක තමයි කියන්නේ. හරිද? ඒ කියන්නේ හරි විදිහට කොහොමද වැඩේ වෙන්නේ? වැල්වට අරන් නැතුව. හරි. ඉතින් ඒකයි මේක පැය 20ක කෝස් එකක් විදිහට තියෙන සාමාන්‍යයෙන් ඔයාලා දන්නවා මේ මාකටිං කියන සබ්ජෙක්ට් එක සාමාන්‍ය ලොකු සබ්ජෙක්ට් එකක්. නේද? ඒ සබ්ජෙක්ට් එකේ තියෙන මේ මෙටා කියන පාර්ට් එක තමයි අපි හරියටම අපි ටාගට් කරන්නේ. හරි. ඒක තමයි දැන් මේලා ඕන නේද? ඇඩ් එක වැඩ කරන එක නෙවෙයි කරන්නේ. හරි. ඒක තමයි අපි අ, මේ කෝස් එකෙන් අපි ෆලෝ කරන්නේ. ඉතින් කවුරු හරි කෙනෙක්ට අර මාකටිං එක්ස්පර්ට් කෙනෙක් වෙන්න ඕන නම් මාකටිං වල සම්පූර්ණයෙන්ම මාස 3ක් 4ක් ඉගෙන ගන්න එකක් කරනවා. ඒකට අපි කියන එක ඔප්ෂන් එකක් තියෙනවා. දැන් මේක තියෙන්නේ ඔයාලා වගේ බිස්නස් කරන ස්මෝල් බිස්නස්, මීඩියම් බිස්නස් කරන, බ්‍රෑන්ඩ් ප්‍රොමෝට් කරන ඒ කට්ටිය ඇඩ් වල ප්‍රශ්න තමයි ගොඩක්ම තියෙන කට්ටියට. ඔයාලා දන්නවත් ඇති තමයි සමහර කට්ටිය අපිට කතා කරලා තියෙනවා ගොඩක් වෙලාවට මේ කියන්නේ බිස්නස් එක ස්ටාර්ට් කරලා ඒ කියන්නේ ගිය අවුරුද්දේට කලින් වගේ ස්ටාර්ට් කරලා වැඩේ හොඳට ගිහිල්ලා මේ ඇල්ගොරිතම් චේන්ජස් හින්දා බිස්නස් එක සම්පූර්ණයෙන්ම ඩවුන් වෙච්ච කට්ටිය ඉන්නවා. හරි. ඉතින් ඒකෙදි ගොඩක්ම අපිට දැනගන්න හම්බුන දේ තමයි ගොඩක් ඔය ඇඩ් රන් කරන කට්ටිය හරි හොඳට ඒ පැත්තෙන් earn කරනවා සහ රිසල්ට් එක නැහැ. හරි. ඉතින් ඒක තමයි තියෙන ලොකුම ප්‍රශ්නේ. ඉතින් හර්ෂන් සර් කතා කරන්නේ හර්ෂන් සර්ගේ රිසල්ට් එන විදිය ගැන අපි හොඳටම සර් පෙන්නවුව එක. ඒකෙදි අර අපි හිතුවේ මේකෙදි ඇයි ස්මෝල් බිස්නස් කරන කෙනෙක්ට ඇයි බැරි මේක ඉගෙනගෙන තමන්ගේ දේ කරගන්න. දැන් සාමාන්‍යයෙන් මීඩියම් මුත් අපි ගමුකෝ මීඩියම් සහ ටිකක් ලොකු කම්පැනිස් වල එයාලා ලොකු බජට් වලට වැඩ යනවා සහ මාකටිං ඒජන්සිස් එක වැඩ කරනවා. හර්ෂන් සරුත් ඒ වගේ තමයි කරන්නේ. හැබැයි මේක ඔයාගේ පොඩි බ්‍රෑන්ඩ් එක පොඩි බිස්නස් එක ගොඩ දාගන්න තමයි ළමයි මේක 100% අපි කරගෙන යන්නේ. ඉතින් ඔයාලට අපි ගැරන්ට් කරනවා මේකෙන් ඔයාලට ලස්සන වැඩේ ගොඩ දාගන්න පුළුවන් කියලා. හරි. සර් තව ප්‍රශ්න කීපයක් තියෙනවා. මම අයිඩියා එකක් මම කිව්වා ඔයාලට කිව්වා මම කෝස් ෆී එක කොහොම මොන වගේද යන්නේ කියලා. කෝස් එක පටන් ගන්න ළමයි ඊළඟ සතියේ සිකුරාදා පැය 7:00ක් තමයි තියෙන්නේ. Zoom වලින් වැඩේ යන්නේ. එක ප්‍රශ්නයක් තියෙනවා සර් සර්ට පුළුවන් එකට උත්තර දෙන්න. ඔව් අහලා තියෙනවා can we target couple of target audience per ad. ඔව්. ඕක ක්‍රම දෙකකට කරන්න පුළුවන්. එකක් තමයි ඔතන ඔයාට ඇඩ් දෙකක් රන් කරන්න පුළුවන්. මෙහෙම බජට් එක දැන් අපි හිතමුකෝ ඔයාගේ බජට් එක තියෙන්නේ රුපියල් 5000යි. හැබැයි ඔයාට ඔඩියන්ස්ලා දෙක කට්ටිය දෙකක් ඉන්නවා. එකක් කරන්න පුළුවන් මේ දෙගොල්ලම එකම ඇඩ් එකේ ටාගට් කරන්න පුළුවන්. එහෙම නැත්තම් ඔයාට ඇඩ් දෙකක් විදිහට ඒක රන් කරන්න ඕන නම් ඒකත් ඇඩ් දෙකක් විදිහට යන්න පුළුවන්. හරි මම ඔක නිකන් පොඩි සර් ඒකදී එක්සැම්පල් අර පොඩි එකක් දෙයක් තව මෙන්ෂන් කරන්න හරි අර මේ ඔඩියන්ස් එක අර ඕවර්ලැප් වෙන එක එකකින් මේව කරගන්න පුළුවන් නේද සර්? ඔව් ඔව් ඒක අර තමයි. ඔඩියන්ස් එතෙන්දී දැන් සමහරක් විට අපේ එකම ඇඩ් එකට කොමන් ඔඩියන්ස් එකක් ඉන්නවා නම් නැත්නම් එකම ඔඩියන්ස්ලා නැතුව ඔඩියන්ස්ලා කීපයක් මම නිකන් මේකෙදි පෙන්වන්නම් අපි කොහොමද ටාගට් වෙන්නේ කියලා. හරි මේ වගේ අපිට ඔඩියන්ස්ලා කීප ඒ කියන්නේ එක්කෙනෙක් දෙන්නෙක් නෙමෙයි. අපේ බයෝග්‍රැෆි එක හැටියට එයාගේ ඉන්ට්‍රස්ට් එක හැටියට ඒ වගේ ඔඩියන්ස් එක වෙන වෙනම ඩිෆයින් කරන්න පුළුවන්. එකම ඔඩියන්ස් එක කියලා නෑ. එකම ඔඩියන්ස් එක කියන්නේ අපි ඔතෙන්දී එක වර්ගයක ඔඩියන්ස් එකක් නෙමෙයි. මෙතන ගොඩක් වෙලාට ගෲප් එකක් ඉන්නේ මේ හැමෝම අපිට ටාගට් වෙන විදිහට යන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාට ඕනේ එක ඇඩ් එකක් එක ඔඩියන්ස් කෙනෙක්ට නැත්නම් තව ඇඩ් එකක් තව ඔඩියන්ස් කෙනෙක්ට නම් ඒක අපිට වෙන වෙනම ඇඩ් දෙයක් විදිහට රන් කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් ක්‍රියේටිව් දෙකක් එකම ඔඩියන්ස්ට යූස් වෙන විදිහට රන් කරන්න පුළුවන්. මං හිතන්නේ ඔයා අහන්න ඇත්තේ ඒක නෙමෙයි නම් මට පොඩ්ඩක් ක්ලියර්ලි ආය කියන්න. එතකොට මම තව ටිකක් එක්ස්ප්ලেইন කරන්න. හරි. හරි. මම හැමෝටම පොඩක් මැසේජ් එකක් දාන්න ප්‍රශ්න කොහොමද කියලා අපි තව විනාඩි 10කින් විතර සෙෂන් එක එන්න කරනවා. ප්‍රශ්න මොනවද තියෙනවද? සහ අද සෙෂන් එක කොහොමද ඔයාලට අයිඩියා එකක් ආවද මේ අපි කරන්න යන වැඩේ මොන වගේද කියලා මේකෙදි කිසිම දැනුම ඒ අපේ තියෙන නොලෙජ් එක හංගන්න නැතුව ඔයාලට කියලා දෙනවා. ඒක තමයි වැදගත්ම දේ.
හරි. ඒ හින්දා අර ගොඩක් තැන්වල කරන්නේ එක කොටසක් තියාගෙන කියලා දෙන එකනේ මේක සම්පූර්ණයෙන් කියලා දෙනවා ඔක්කොම ටික. කිසිම ප්‍රශ්නයක් නැතුව කරගන්න පුළුවන්. ඒ වගේම තමයි ඔයාලගේ කමියුනිටිස් වලට මේ මෙටා එක්ස්පර්ට් කෝස් එකේ දැනට කන්ටෙන්ට් එක ෂෙයා කරලා තියෙනවා. සහ එපික් ලර්නින් එකෙන් ඔයාලට රෙජිස්ට්‍රේෂන් ඉන්ෆර්මේෂන් හැම දෙයක්ම ෂෙයා කරනවා. ඒ විදිහට ඔයාලට රෙජිස්ටර් වෙන්න පුළුවන්කම තියෙනවා. හරි. තව ප්‍රශ්න තියෙනවද? හර්ෂන් සර්ගෙන් අහන්න පුළුවන් ඔයාලට ප්‍රශ්න තියෙනවා. කොහොමද? සර් ප්‍රශ්න නෑ වගේ නේද? තව. ඔව් නේ. හරි. හරි. එහෙනම් අපි එහෙනම් අපි ඔව්. සෙෂන් එක එන් කරන්න කලින් අපි ආමු අද සෙෂන් එක කොහොමද කියලා නේ. ඔව් ඒක තමයි කොහොමද වැදගත්ම දේ. ඔකට්ටියගේ ෆීඩ්බැක් එක. වැඩගත්? ඔව්. ළමයි කියන්න බලන්න සාමාන්‍යයෙන් ඔයාලා. මොකද හිතන්නේ අද සෙෂන් එක ගැන නොලෙජ් එකක් ගත්තද? වැඩි කොහොමද කරන්න කියලා තේරුණාද? මේ කරන ළමයි ඉන්වෙස්ට්මන්ට් එක මම හිතනවා ඔයාලගේ අර බිස්නස් එකේ අර නෙක්ස්ට් ලෙවල් එකට ගන්න හොඳම දෙයක් වෙයි අනිවාර්යෙන්ම. ඉතින් අපි පැත්තෙන් ගැරන්ට් කරන හින්දා කිසිම ප්‍රශ්නයක් නැහැ. ඔයාලට වැඩි කරගෙන යන්න පුළුවන් ඉස්සරහට. ලස්සනට. හරි. සෙෂන් එක කොහොමද අද? අපි එන් කරමු ඉක්මනටම. නොලෙජ් එක ගත්තද? හරි. හරි. Really good. Surely we join the course. Thank you කියලා තියෙනවා. හරි. Thank you. තව එක ප්‍රශ්නයක් තියෙනවා සර් පොඩ්ඩක්. හරි YouTube එකක් හරියට හදලා. ඇත්තටම මේ සුකිත මෙතෙන්දි YouTube එක අපි කවර් වෙන්නේ නැහැ. අපි ඉස්සරහට සලකා බලමු නේ චිත්තකමල් YouTube පැත්තත් කෝස් එකක් අනිවාර්යෙන්. ඔව්. විදිහට. ඔව්. ඔව්. දැනට මේකේ අර මම දැන් වැඩේ කිව්වා වගේ තියෙන්නේ හර්ෂනස අපි මේක ප්ලෑන් කරමු දැන් අපි දැක්කනේ අපි මේ කෝස් එක දාන්න කලින් ළමයි හර්ෂන් සර්වි මමයි කතා කරා. දැන් ඇත්තටම මේ ස්මෝල් බිස්නස් තියෙන කට්ටියගෙන් තියෙන ප්‍රශ්නේ මොකක්ද කියලා. හරි. ඒකට තමයි එයා දැන් ඔයාලා කියන්නේ ගොඩක් කට්ටිය ඩිපෙන්ඩ් වෙන්නම මෙටා ඇඩ්ස් වලනේ. ඒ හින්දාම තමයි අපි මේක දැම්මේ. ගොඩක් තැන්වල අපිට ඇවිල්ලා තියෙනවා ළමයි සමහර කට්ටිය කියලා දෙනවා. එයාලා ගොඩක් ෆලෝ කරපු ප්‍රසිද්ධයි කියන තැන්වල ෆලෝ කරපු ඒ වගේ එක විස්තරයක් කියාගෙන යනවා. හැබැයි කොයි වෙලාවකත් අර ඒක අප්ඩේට් එකක් නෙවෙයි. අර එහෙම ප්‍රශ්නයක් ඉදන් තියෙනවා. සහ ඒ කෝස් එක බයි කරාට පස්සේ එතනින් දෙන සපෝට් එක සෑහෙන අඩුයි. ඒක අය මේ ඒ ගැන කිසිම අර ඒ ගැන බලන්නේ නැති කතාවක් තමයි අපිට දැනගන්න හම්බුනේ. ඉතින් අර සමහර කට්ටිය ඒකෙනුත් දැන් අපි කෝස් එකක් දාන්න කියලා හිතුවේ. ගොඩක් කට්ටිය කරන බිස්නස් එක නවත්තලා තියෙනවා. ස්මෝල් බිස්නස් එකක් අරගෙන ගිහිල්ලා දෙනවා. පොඩි ඔන්ලයින් ස්ටෝර් එකක්. ඒ වගේ දේවල් නවත්තලා තියෙනවා. මොකද මිටා ඇඩ්ස් වල ගොඩක් ලොකු මුදලක් දානවා. ඒකට හරියන සේල්ස් නැහැ. හරි. ඉතින් අපි අපේ පැත්තෙන් සංජීව ඔව්. සංජීව ප්‍රශ්නයක් අහලා තියෙනවා කතා කරන්නේ Facebook ඇඩ්ද සංජීව මෙහෙමයි Facebook විතරක්ම නෙමෙයි Meta කියන platform එකට අපි අර කලින් කිව්ව application ඔක්කොම include වෙනවා Facebook sorry ඔව් Facebook Instagram, WhatsApp and Thread කියන මේ platform හතරම combination එකක් විදිහට තමයි ඔතෙන්දි Meta Ads එක run වෙන්නේ. හැබැයි ඔයාගේ platform එක තියෙන්නේ Facebook විතරක් නම් එතෙන්දී ගොඩක් වෙලාට Facebook එක තමයි ad එකක් විදිහට run වෙන්නේ. හැබැයි ගොඩක් වෙලාට Meta platform එකේ අපි ad එකක් run කරාපුවාම අර කියන platform ඔක්කොටම ad එක reach වෙනවා. එතෙන්දී ඔයාගේ business එකට ඒ platform උත් තියෙනවා නම් එතෙන්දී වාසියක් ගන්න පුළුවන්. ඒ through ඒ platform වලත් reach වෙලා. ඊට අමතරව මෙතෙන්දි මම ඔයා අහන්නේ Google Ads ගැනත් කතා කරනවද කියන එක නම් නෑ. Meta platform එකේ තියෙන options ටික විතරයි අපි මේ course එකේදී කතා කරන්නේ. හරි. අ, හරි. එහෙනම් ළමයි one session. හරි අපි බලමු. ඔව්. මොකද බලමු. පැය 20යි අපිට තියෙන්නේ අපි මෙහෙම කරමු. අර course එකක් විදිහටම ඕක නැතුව
අපි සෙෂන් ඇතුළේදී කතා කරමු කොහොමද YouTubes වැඩ කරන්නේ, ඒ වගේ ads කරන්නේ කොහොමද? ඔය වගේ අපි එක්ස්ට්‍රා කතා කරමු. ඒක ප්‍රශ්නයක් නැහැ. නමුත් අර අපි මෙතෙන්දී කෝස් එකේදී මේන් ප්‍රයොරිටි දෙන්නේ අර ටිකට. But as a discussion, yes, definitely. හරි. එහෙනම් ළමයි අපි මෙටා එක්ස්පර්ට් කෝස් එකත් එක්ක අපි ඉක්මනටම හම්බෙමු. ඔයාලට එපික් ලර්න් එකකින් හැම ඉන්ෆර්මේෂන් එකක්ම දානවා. අද කරපු සෙෂන් එක ඇත්තටම ඔයාලගේ අර 20ක් ගොඩ දාන සෙෂන් එක. හරි. පොඩි ඉන්වෙස්ට්මන්ට් එකකින් වැඩේ ලස්සනට කරගන්න එක අපි ගැරන්ටි කරනවා. ඉතින් ඔයාලට හරියට ඉගෙනගෙන හරියට ඇඩ් එකක් ගහලා රිසල්ට් එකක් ගන්න නම් එකතු වෙන්න ඊළඟ සිකුරාදා රෑ 7:00ට එපික් ලර්න් මෙටා එක්ස්පර්ට් කෝස් එකත් එක්ක. එහෙනම් අපි 20 වෙනිදා 26 වෙනිදා රෑ 7:00ට අපේ කෝස් එකෙන් අපි හම්බෙමු. එහෙනම් හැමෝටම thank you අද join වුණාට. thank you හර්ෂන් සර්. Thank you අපි එහෙනම් හැමෝටම. Thank ඉක්මනටම you. හම්බෙමු. thank you. ජය thank you. වේවා හැමෝටම. Thank you.